හරි පුතේ. පුතේ 10 ශ්‍රේණියට අදාළව කෙටි ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරමු. මේකට අදාළව පුතේ නෝට් එක කියන්නේ විවරණය සාකච්ඡාව ඔයගොල්ලෝ වෙනම පොතක තියරි පොතේ නෙමෙයි වෙනම පොතක් වාමයකට ගන්න. අරගෙන පේපර් 1 කියලා දාලා පළවෙනි ප්‍රශ්නේ ඉඳන් අපි සාකච්ඡා කරන සියලුම දේවල් ලියාගෙන ඔයගොල්ලෝ යන්න. right. පුතේ මොකද්ද පළවෙනි ප්‍රශ්නයට අදාළව අපිට කියන්නේ? ප්‍රතිශත ගාණක් අපිට මෙන්න මෙහෙම කතාවක් කියනවා. එක්තරා ඔරලෝසු වර්ගයක් ආනයනයේදී වටිනාකමින් 10%ක තීරු බද්දක් අය කරනවා. ඔව්. මෙන්න මේ කතන්දරය වෙන්නේ අපි දන්නවා යම්කිසි භාණ්ඩයක් ආනයනය අපනයනය කරද්දී මොන බදු වර්ගයද ගහන්නේ තීරු බද්ද. 10%ක ටැක්ස් එකක් ගහනවා. හැබැයි මේ ගහන රුපියල් 5000ක ආනයනක වටිනාකමෙන් ඇති ඔරලෝසුව. ඒ කියන්නේ පුතේ රුපියල් 5000ක ඔරලෝසුවට 100ට කීයක් ගහනවා ටැක්ස් එක? 100ට 10ක් ගහනවා. ඕකනේ කියන්නේ. 10ක් ගහනවා නම් දැන් මෙතනින් ඉන්නේ බදු මුදල. අහන්නේ බදු මුදලද? ඔව්. ඔරලෝසුව සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල. රයිට්. එතකොට අපිට හොයන්න පුළුවන් තීරු බදු මුදල. ඉතින් ඊටමත් සරලව මෙතනින් උත්තරයක් එනවා. මොකද්ද? 0.2 කැපුණා. 50 ගොඩවල් 10ක්. 50 ගොඩවල් 10ක්. පසරක් එකක්. පසරක් එක 5.1.2. එතකොට එනවා අපිට උත්තරයක් රුපියල් 500ක් 5000ක් වටිනා ඔරලෝසුවකට 110ක ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. හාබේකට නැත්නම් වරායට. එතකොට රුපියල් 500ක් ගෙවුණා හරි. ඒ කියන්නේ 5000 ඔරලෝසුවට රුපියල් 500ක බද්දක් ගෙවනවා. අහලා තියෙන බදු මුදල විතරයි. ඒ කියන්නේ මේකේ ඔරලෝසුව ගෙවුවට පස්සේ බදු මුදල ගෙවුවට පස්සේ ඔරලෝසුවේ නව මිල 5000යි 500යි 5500 ඒක නම් අහන්නේ නෑ. එතකොට පළවෙනි ගානට අදාළ පිළිතුර අපිට හම්බුණා. එතකොට ඕගොල්ලන් ලකුණු හැම ප්‍රශ්නයකම ලකුණු දෙකක් හම්බ වෙනවා පුතේ කෙටි ප්‍රශ්න පත්‍රයේ. එක ප්‍රශ්නයක ලකුණු දෙක ගානේ මෙන්න මේකට ලකුණයි උත්තරයට ලකුණයි. කියන්නේ සුළු කිරිල්ලේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් මේකට හරි ලකුණ හම්බ වෙනවා. මේක අර කපලා ගුණ කරින්න වැරදිලා හරි තියෙනවා නම් මේකට හරි දාලා තියෙනවා නම් ලකුණක් හම්බ වෙනවා. උත්තරේ විතරක් නම් හම්බෙන්නේ ඒත් ලකුණ. ඔයා මේ දෙකම දාලා තියෙනවා නම් විතරයි ලියලා තියෙනවා නම් විතරයි ලකුණ දෙන්න හම්බෙන්නේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නට. පොතේ දෙවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා යම්කිසි ජාමිතික නිරූපණයක්. මෙන්න මෙහෙම රූප සටහනක් දීලා තියෙනවා. රූප සටහන ඇසුරෙන් කෝණයක් තමයි අහලා තියෙන්නේ. සාමාන්‍ය පුතේ ඕලෙල් පේපරේට රයිට් සාමාන්‍යයෙන් ඕලෙල් පේපරේ රූප සටහන් ජාමිතික රූප සටහන් අඩුම 8ක්වත් එනවා. 6ක් 8ක් අතර එනවමයි. රයිට්. මෙන්න මෙහෙම රූප සටහනක් දීලා තියෙනවා. මෙයා කියනවා BD පාදයයි AD පාදයයි පාද දෙක සමානයිලු. එක්සලා ගහන්න. උදේ BD පාදයයි AD පාදයේ සමානයි පාද දෙක අතර තියෙන සම්මුඛ කෝණ පාද දෙකේ තියෙන සම්මුඛ කෝණය තියරියක් අපි ඉගෙන ගත්තා. ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එහි සම්මුඛ කෝණ යුගල්ද සමානයි. එහෙනම් පුතේ මෙන්න මේ පාදේ සමානයි කියන්නේ මෙන්න මේ පාදේ ඉස්සරහා තියෙන සම්මුඛ කෝණය මෙයාට මේ පාදේ ඉස්සරහා තියෙන සම්මුඛ කෝණය මෙන්න මෙයා සමාන. එහෙනම් මෙයා x නම් මෙයාත් x. ඊට පස්සේ අපි තව ක්‍රමයක් ඉගෙන ගත්තා. රූප සරහනේ මේව මාක් කරලා තියෙන්න ඕනේ. තව ක්‍රමයක් අපි ඉගෙන ගත්තා. මේක නම් පුතේ සම්මුඛ පාද සමාන දෙයින් සම්මුඛ කෝණ සමාන. තව ක්‍රමයක් ඉගෙන ගත්තා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය. එහි අභ්‍යන්තර එක්කෙනාට නෙමෙයි අභ්‍යන්තර සම්මුඛ කෝණ මෙන්න මේ යුගලයට සමානයි කියන්නේ. මෙන්න මේ යුගලයට. මෙයාගේ අභ්‍යන්තරයේ තියෙන එක්කෙනා නෙමෙයි දෙපැත්ත තියෙන දෙන්නට සමානයි. මේ වගේ එකක් නේ පුතේ. 120 කියන්නේ බාහිර කෝණයක්. එහා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඒ කියන්නේ 102යි x සමාන 120. මේ කෝණ දෙකේ 120 එන x අපිට හොයන්න පුළුවන් දෙපසම දෙකෙන් දෙපසම දෙකෙන් බෙදුව අන්න x තනි වෙනවා. x වලට උත්තරයක් එනවා. x සමාන 122කට බෙදුවොත් පුතේ අංශක 60. ලේසියෙන් ගන්න පුළුවන් ලොකු වෙලාවක් යන්නේ නැහැ පළවෙනි ප්‍රශ්න දෙකට අදාළව. රයිට්. හේතු ලිවීම අවශ්‍ය නැහැ. නමුත් රූප සටහනේ මේව මාක් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේකට අදාළව දාලා තියෙනවා නම් උත්තරය අරගෙන තියෙනවා නම් ඔයාලට ලකුණු හිමි වෙනවා. රයිට්. ලකුණු හිමි වෙනවා. රයිට්. මේ ගාන හදන්න පුළුවන් ඉතාමත් ලේසිම ක්‍රමය. රයිට්. ලේසිම සහ කෙටිම ක්‍රමයට මම ගාන හැදුවා. රයිට්. උදේ ඔයාට ප්‍රශ්න පත්‍රයට අදාළව දැන් ඔයා වෙනම පොතක තියරි මේ සෝරි පේපර් ක්ලාස් පොතට අදාළව වෙනම පොතක් තියාගෙන කරගෙන යනවා. ඒකට ඉතින් මේක වීඩියෝ ගන්න පුතේ යන්නේ. ඒක ඔයාලට පෝස්ට් කරලා මේක ලියා ගන්න පුළුවන්. හරි මේ ගණන් දෙක ලියා ගන්න.
right වීඩියෝ එක නවත්තලා ලියා ගන්න මම තුන්වෙනි ගාන සාකච්ඡා කරනවා පුතේ බලන්න තුන්වෙනි ගානේ මොකද්ද කියන්නේ කියලා පුතේ සුළු කරන්න කියලා තියෙනවා පුතේ අනිවාර්යෙන් ඕලෙල් පේපර් එකට 10 11 අනිවාර්යෙන් සුළු කිරන්න විසඳන්න අගය හොයන්න ඔන්න ඔය වගේ ප්‍රශ්න ආකාරය එනවා අදුම ප්‍රශ්න 3ක් 4ක් එනවාමයි ඔන්න ඔය වගේ ගණන් සෙට් එකක් right තුන්වෙනි ගාන බලමු පුතේ මෙන්න මෙහෙම එකක් තියෙනවා 2න් බෙදීම 5න් වර්ග ඍණ 2න් වතාවක් 2න් උඩ 3 බෙදීම 2යි අපි සාමාන්‍යයෙන් දන්නවා පුතේ භාග සංඛ්‍යා දෙකක් එකතු කරන්න අඩු කරන්න බෑ ඒවල මොනවා සමාන නැත්නම්ද හරය සමාන නැත්තම් හරේ පද සමාන නැත්තම් පුතේ මම දන්නවා මුලින්ම නිකම් මේ බීජ ප්‍රකාශන ඉස්සරහා තියෙන සංගුණික බලමු මෙයාගේ නම් 2 මෙයාගේ නම් 5යි 2යි සමාන නැහැ ඒ වගේමයි මෙතන තියෙන m වර්ගයක් මෙතන තියෙන නිකම් m එකක් m ගොඩවල් සමානක් නැහැ ඉලක්කම් සමානක් නැහැ අපි දෙකම සමාන කරගන්න ඕනේ එහෙනම් පුතේ ඕගොල්ලන් දන්නවා 5 දෙකෙන් ගුණ කර ගමන් දෙවරක් 5 10යි උඩට එහෙනම් දෙකෙන් ගුණ කරනවා මෙයාව ගුණ කරනවා දෙවරක් 5ම කරගන්න 5න් එතකොට දෙවරක් 5 10 ආව දෙවරක් 5 10 ආව එතකොට හරය සමාන වෙන මෙයා තුලින් 5 හැබැයි ඕක විතරක් කරාට මදි පුතේ මෙතන m ගොඩවල් දෙකක් තියෙනවනේ m වර්ග එහෙනම් මෙතනත් m ගොඩවල් දෙකක් තියෙන්න ඕනේ මෙතන m වර්ග තියෙනවනේ මෙතන තියෙන m වර්ගනේ පුතේ එහෙනම් මම මෙයාවත් තව m වර්ග කරගන්න m මෙහකින් ගුණ කරනවා එතකොට තමයි මේ දෙවරක් 5 10යි මෙතනත් දෙවරක් 5 10යි m ගෙන් ගුණාම m වර්ග මෙතනත් m වර්ග අන්න එතකොට තමයි මේ සෙට් එකේ හරයත් 10යි m වර්ග හැදිලා මේ සෙට් එකේ හරයත් 10යි m වර්ග හැදෙන්නේ පැහැදිලි එහෙනම් මෙයා විතරක් 5යි m ගෙන් ගුණ වෙලා මෙයා 5න් බෙලා බෑ එහෙනම් මෙයාවත් m ගෙන් ගුණ වෙනවා right එතකොට එනවා පුතේ දෙවරක් 5 10යි m වර්ග උඩ එන්නේ මොකද්ද නිකම්ම නිකම් මේ දෙකෙන් ගුණ වෙනවා මෙන්න මේ පද 2යි n දෙකෙන් ගුණ 4යි n ඍණ එහා පැත්තේ තියෙන්නේ මොකද්ද දෙවරක් 5 10යි හරි හැබැයි m වර්ගෙන් ගුණ වුණොත් තමයි ලස්සනට මෙයා මේ ඔයා නිකන් හරි මෙන්න මේ m ගෙන් ගුණ කරන එක මිස් වුණොත් එන්නේ දෙවරක් 5 10යි m ඒක විතර බෑ m එකෙන් ගුණ වෙන්න ඊට පස්සේ උඩ එන්නේ 5 3 15යි මොකද්ද m එකෙන් පුතේ දැන් පුළුවන් ඔයාලට භාග සංඛ්‍යා දෙක අඩු කරන්න. ඇයි පොදු හරය තියෙනවා 10යි m වර්ග. පොදු හරය තියෙනවා නම් පුතේ ලවය අඩු කරන්න පුළුවන්. 4යි n ඍණ 15යි n. ඔච්චරයි නේද අපෙන් අහන්නේ? ඔව් සුළු කරන්න. මෙතනින් එහාට තව සුළු වෙන්නේ නැහැ. මෙතනින් එහාට තව සුළු වෙන්නේ නැහැ. නම් අවසාන පිළිතුර පුතේ 4යි n ඍණ මේක උඩට කැමති නම් වරහණක් දාන්න. වරහණ නොදැම්මම නම් කිසි ප්‍රශ්නයක් නැහැ. 4යි n ඍණ 15යි 4යි n ඍණ 15යි m නේ පුතේ සෝරි 15යි m යන්නේ පුතේ මෙතනට එන්නේ එතකොට 4යි n ඍණ 15යි m බෙදීම 10යි m වර්ගය කියලා ලියලා තියෙනවා නම් පිළිතුර ලකුණු 2යි මෙතනට ලකුණයි මෙතනට ලකුණයි නිවැරදිව හම්බෙනවා right පුතේ යන් අපි හතරවෙනි ප්‍රශ්නෙට අඳුරු කරන්න තියෙන්නේ කුලකයක් දීලා තියෙනවා ab කියලා මේක ලියාගෙන ඉන්න අපි හතරවෙනි ගානට එමු යම් කිසි ප්‍රශ්නයක් තේරුම් නැත්තම් ආයිවතාවක් වීඩියෝ එක පොඩ්ඩක් පස්සට යනවා ආයිවතාවක් රීප්ලේ කරලා බලන්න රයිට් ඔයාට ඒ chance එක තියෙනවා රයිට් හතරවෙනි ගාන පුතේ මෙන්න මෙහෙම කුලකයක් තියෙනවා A සහ ඡේදනය වෙච්ච තව B කෙනෙක් හරි මොනෝම රූප සරණක් අපිට තියෙනවා මෙයා බීලු මෙයා A අපිට කියනවා පුතේ මෙන්න මේ ප්‍රදේශය අඳුර කරන්න A ඡේදන B dash මම කටුවට පොඩි රූප සරණක් ඇඳ ගන්නවා හරි කටුවට හරි මේක A මේක B හරි ඔත් මෙහෙම නිකන් ඕනනම් අරගෙන බලන්න ඡේදනය කියන්නේ පුතේ අපි කතා කරා ඡේදනය කියන්නේ දෙන්නටම පොදු දෙන්නම කැපෙන තැන හරි හැබැයි මේකේ මම කතන්දරේ කිව්වා වෙනම A හිතන්න A පාට කරන්න ඊට පස්සේ වෙනම B dash එක ඊට පස්සේ දෙවණියට පාට කරන්න ඊට පස්සේ දෙන්නම පාට පෑන් දෙකකින් අපි කරමු වැඩි රයිට් පාට පෑන් දෙකකින් අපි කරමු
ඒකේ නම් මම කොළ පෑනෙන් පාට කරන්නම්. ඒ කෙනෙක් කෙනා ඒ කියන්නේ ඒ රවුම රයිට්. ඒ රවුම මම කොළ පෑනෙන් පාට කරන්නම්. රයිට්. ඊට පස්සේ කියනවා පුතේ B ඩෑෂ්. B ඩෑෂ් කියන්නේ මම ඒක කළු පෑනෙන් පාට කරන්න. B ට අයිති නැති සියල්ලම අනිත් පැත්තට මම පාට කරන්නම්. B ට අයිති නැති සියල්ලම. රයිට්. B රවුමේ පොඩ්ඩක්වත් ගෑවෙන්න බෑ. ඒ කැපුණට අවුලක් නැහැ නේ පුතේ. B රවුමේ පොඩ්ඩක්වත් ගෑවෙන්න බෑ. බලන්න හොඳට බලන්න. B රවුම මම පොඩ්ඩක්වත් පාට කරලා නැහැ. කළු පෑනින් කරේ මොකද්ද මම මෙයාව. දැන් ඕක ඉවර නැහැ. හරි. මම වෙනම කොළ පෑනින් වැඩේ කරා A වෙනම B ඩෑෂ් එක පාට කරා කළු පෑනින්. හැබැයි යා කියන්නේ මොකද්ද? A ගේ B ඩෑෂ් ගේ මොකද්ද පුතේ? මම මෙයාව මිස් කරා. මෙන්න මේ ඡේදනය. ඡේදනය කියන්නේ මොකද්ද? කොළ පෑනයි කළු පෑනයි දෙකම කැපිලා තියෙන්නේ මොන පරාසෙද? හොඳට බල. දෙකම කැපිලා තියෙන්නේ මොන පරාසෙද? මෙන්න මේ ටිකේ විතරයි නේ පුතේ. හොඳට බැලුවොත් හොඳ පාඩු. අද කෑල්ලක්. මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා. අර බිස්කට් එක. අර ඔන්න බිස්කට් එකක් තියෙන චූටි. එහෙනම් අපිට පාට වෙන්න ඕනේ. ඇත්තටම මේක නෙමේ මේක මේ මොකද්ද? පේපර් එක ලියලා තිබ්බොත් වැරදි පුතේ. මෙහෙම පාට කරද්දී අපිට අදාළ ටික මෙන්න මෙයා විතරක් ලස්සනට පාට කරලා තියෙනවා. අදාළ එක්කිනා මෙයා විතරක් ලස්සනට පාට කරලා. B ඩෑෂ් කියලා තියෙනවානේ. B ඩෑෂ් කියන පුතේ B රවුමේ පොඩ්ඩක්වත් ඉරක්වත් වදින්න බෑ. හරි. B ඩෑෂ් ඇතුළේ සෙට් එකයි ඒයි දෙන්නම කැපෙන්නේ මෙන්න මේ පරාසය විතරයි. අර වටේ ටික දෙන්නම කැපෙන්නේ නැහැ නේ පුතේ. මේ වටේ ටිකේ දෙන්නම කැපෙන්නේ නැහැ. දෙන්නම කැපෙන්නේ කළුයි කොළයි. දෙන්නටම ඡේදනය කියන්නේ දෙන්නටම අදාළ ටික. දෙන්නටම අදාළ පොදු ටික. දෙන්නම කැපෙන ටික. මේ ටික විතරයි. රයිට්. එතකොට හතරවෙනි ගානත් හරි. ඡේදනය කියන්නේ දෙන්නම කැපෙන ටික. දෙන්නටම අදාළ පොදු ටික. ඔක්කොම නෙමෙයි. මේලේ තමයි ඔක්කොම. රයිට්. ඕනනම් ඕගොල්ලෝ මෙතන පල්ලෙහින් වාක්‍යයක් අරලෝකමක් දාලා ලියාගන්න. මේලේ යනු දෙකටම පොදු පෙදෙස පමණයි. දෙකටම පොදු ටික විතරයි. රයිට්. දෙකම කැපෙන ටික. දෙකම කැපෙන ටික. රයිට්. ආයි ප්‍රශ්න වල ඒව වැරදින්න බැහැ. උදේ පස්වෙනි ගාන. උදේ පස්වෙනි ගානේ මෙහෙම කතන්දරයක් තමයි කියන්නේ. x වර්ග y ඍණ එකේ සම්පූර්ණ වර්ග බෙදීම xy. මෙන්න මෙයා පොඩ්ඩක් අවුල් වගේ මෙයා පොඩ්ඩක් අවුල් වගේ මෙතන y වල ඍණ බලයක් තියෙනවා. හරි. වරහන් ඉවත් කිරීමේදී අපි මොකද්ද පාවිච්චි කරන්න පුළුවන්? වරහන මෙතන වරහන් ඉවත් කරන්න පුළුවන් මේ බලයක ගුණිතය පාවිච්චි කරලා. ඒ කියන්නේ දර්ශක දෙන්න ගුණ කරන්න පුළුවන්. එතකොට x වර්ග y වල ඍණ එක වතාවක් හවුද? ඍණ එක වතාවක් මෙන්න මේ වරහන් එළියින් එක්කිනාගේ ගුණ දෙක. ඒක පුතේ දර්ශකයක්. යට ඉන්න කට්ටිය හැම්ම ඉන්නේ. යට ඉන්න කට්ටිය හැම්ම ඉන්නවා. කවුද යට ඉන්නේ? x වතාවක් y විතරයි. x වතාවක් y විතරයි. right. x වතාවක් y විතරයි. දැන් ඕක අපිට කපන්න පුළුවන් නම් පොඩ්ඩක් සුළු කරගමු. x වර්ග y වල ඍණ 2 එක් ඍණ එක වතාවක් 2 ඍණ 2යි. බෙදීම xy. බෙදීම xy. පිළිතුර නම් ධන දර්ශක සහිතව ලියන්න කියන්නේ. මම ආයි පොඩ්ඩක් මේක පොඩ්ඩක් ඔයාලට කෙලින්ම මේවා ඍණ එක වතාවක් 2 ඍණ 2යි කියලා කෙලින්ම මේ ස්ටෙප් එක ලියන්න පුළුවන්. මේ ස්ටෙප් එක නොලිය. right. මම මේ හැම ළමයටම තේරෙන විදිහට කියලා දෙන්න. හරි. එතකොට x වර්ග බෙදීම x ගුණ කිරීම y. පුතේ මෙන්න මෙයා. මෙන්න මේ ඍණ බලය මට ගුණ කරද්දී හරි අවුල් ඍණ බලය මම පල්ලෙහාට ගෙනිලා මොකක් කරගන්නවද? ධන බලයක් බවට පරිවර්තනය කරනවා. දැන් මට සුළු කරන්න හරි ලේසි. හරි. එතකොට මෙතන x ගොඩවල් දෙකක් තියෙනවා පුතේ. මෙතන x ගොඩවල් දෙකක් තියෙනවා. මෙතන එක x එකක් තියෙනවා. මේ එක x එකකට මෙතන x එකක් කැපුම ඉතුරුයි x එකක්. x ගොඩවල් දෙකක් තිබ්බනේ පුතේ. දෙකෙන් එකක් කැපෙනවා. මෙතන තියෙන දෙකක් තිබ්බ ගොඩවල් මෙහි තිබ්බ එකකට කැපෙනවා. එතකොට ඉතුරු උඩ එකයි. එතකොට උඩ එක x එකක් ඉතුරුයි. යට y ගොඩවල් කීයක් තියෙනවද? මෙතන 1යි, මෙතන 2යි. ඔක්කොම y ගොඩවල් 3. මෙන්න මේ උත්තරේ තිබ්බනම් ධන දර්ශක සහිතව තියන්න කියනවා. x එකක් ධන දර්ශක ධන 1යි තියෙන්නේ. මෙතන y 3යි තියෙන්නේ. එතකොට x බෙදීම නැත්නම් x යට y වල ගණය තමයි අදාළ පිළිතුර. අදාළ පිළිතුර. මේක කැපුණු විදිහ ඕනනම් මම ටිකක් සරලව පැහැදිලි කරන්න ඕගොල්ලන්ට මේ පැත්ත පේනව නේද?
මෙතන x ගොඩවල් දෙකක් තිබ්බනේ පුතේ. x ගුණ කිරීම x මෙතන තේරුම් නැත්නම් ළමයිට මෙහෙම හිතන්න. x ගොඩවල් දෙකක් කියන්නේ x වර්ග කියන්නේ x ගුණ කිරීම x. යට ඉන්න x y මේ දෙන්න xy. දැන් මෙයා පුතේ ඍණ දර්ශක කරන්න මම මොකද්ද කරන්නේ? ඍණ දර්ශක වලින් මට සුළු කරන්න හරි අමාරුයි. ඒක ඇත්තට සෙට් නැහැ. එතකොට මොනා කරගන්නද? ධන දර්ශක කරගන්න මෙයා මොන කොහට ගෙනිච්චද? පල්ලෙහාට ගෙනිච්ච. අන්නේ පල්ලෙහාට ගෙනිච්ච y වර්ගයක් තියෙනවා. දැන් තමයි ගාන සුළු කරන්න පුළුවන්. කපන්න පුළුවන් එහෙම. දැන් ඔක්කොම ධන දර්ශක. කොහෙවත් ඍණ දර්ශක නැහැ. right. දැන් අපිට කපන්න පුළුවන් මේ 1x එකකට 1x කෙනෙක් කපුවා. එච්චරයි. එතකොට උඩ ඉතුරු x එකක් හරි යට ඉතුරු y ගොඩවල් 3ක් y ඝනයක්. y ඝනයක්. right. ඔයාලට මේක තේරුම් නැත්නම් මෙහෙම හරි පැහැදිලි කරගන්න. හය වෙනි ගාන. උදේ දැන් ඕගොල්ලන් ඉන්නේ 10 වසරේ. සුළු කිරීමේදී කිසියම් පොඩ්ඩක්වත් වැරදීම් වෙන්න බෑ. හරි සුළු කිරීමේදී යම් කිසි ගානක් හදද්දී ඒ ගාන හදන එක ගාන ඉවර වෙන්න කලින් සුළු කිරීම වරද්දන්න බෑ. හරි හැම ගානකටම පොදුයි සුළු කිරීම. ජ්‍යාමිතියට විතරයි සුළු කිරීමක් නැත්තේ. හරි ජ්‍යාමිතිය විතරයි අපිට සුළු කිරීමක් නැත්තේ. අනිත් හැම ගණන් සෙට් එකකම පුතේ සුළු කිරීම තියෙනවා. ඒ සුළු කිරීම වරද්දන්න බෑ. සුළු කිරීම වැරදුනා කියන්නේ ගානක් වැරදි. පුතේ සාධක සොයන්න කියනවා x වර්ග ඍණ 9. පුතේ වර්ග දෙක අන්තරය අපිට කරන්න පුළුවන්. හැබැයි මෙයාගෙත් වර්ගෙ තියෙනවා. මෙයාගෙත් වර්ගෙ තිබ්බනම් අපිට තිබ්බා. එහෙනම් මේක හදාගන්න එක අපේ ෆස්ට් මෙතඩ් එක පළවෙනි පියවර ෆස්ට් ස්ටෙප් එක ඍණ 9 මට කියන්න පුළුවන් කාගේ වර්ගයද 3 වර්ගය. අන්න දැන් ඔයාට පේනවා මෙයාගෙත් වර්ගය වර්ග දෙකේ අන්තරයක් තියෙනවා අපිට දාන්න පුළුවන් මොකද්ද? වර්ග දෙක අතින් වහගත්තම පේන්නේ මොකද්ද පුතේ? අතින් වහගත්ත උලන්න පේනවද? වර්ග දෙක අතින් බැලුවම මොකද්ද පේන්නේ? x ඍණ 3. ඔන්න ඔය පේන එක මුලින්ම ලියන්න. වර්ග දෙක අතින් වහගත්ත පේන එක ලියන්න. x ඍණ 3. right. වරහණ ඇතුලේ x ඍණ 3 ලියන්න. ඊට පස්සේ x ධන 3 ලියන්න. පේන්නේ නැති කියන්නේ. එතකොට වර්ග දෙක අන්තරයට අදාළ උත්තරේ ඕගොල්ලන්ගේ කෙටි ක්‍රමයේ මතකත් ඇති. මෙන්න මේක තමයි ඇත්ත සූත්‍රය. හරි. ඕගොල්ලන්ට තියරි පාඩම් උගන්වද්දී කියලා දෙනවා. a වර්ග ඍණ b වර්ග තියෙනවා නම් දාන්න පුළුවන්. a ඍණ b වතාවක් a ධන b කියලා මෙන්න මේක ඕගොල්ලන්ගේ ක්ලාස් වල කොටු කරලා තියලා ඇති. මරවුමක්. හරි. right. ඒක ඉතාමත් කෙටි ගානක් මෙන්න මෙයාව වර්ග දෙකක අන්තරයක් විදිහට ලියාගෙන මේකට හදනකොට ලකුණු දෙක හම්බෙලා. හරි ඉතාමත් සරල ගානක්. තප්පර ගානක් යන්නේ. right. m එක. පුතේ මම m එක ටිකක් මේක මකලා sorry 7 වෙනි එක කුඩා පොදු ගුණාකාර අනිවාර්යෙන් කුඩා පොදු ගුණාකාරයක් එනවමයි. එක ගානයි එන්නේ. ඒ ගාන හරියට හදාගන්න. හරි. එක ගානයි එන්නේ. O level වලටත් එකම එක ගානක් එන කුඩා පොදු ගුණාකාර. මම කිව්වා මෙන්න මෙහෙම සිරස් අතර තියෙන සෙට් එක මෙන්න මෙහෙම පල්ලේ හතර ලියා ගන්න. සිරස් අතර m වර්ග n nm mn වර්ග. දැන් මෙන්න මේ සෙට් එකේ කුඩා පොදු ගුණාකාරය හොයන්න යන්නේ. ඊට පස්සේ මේ සෙට් එක විහිදුවා ලියමු අපි. m වර්ග තියෙනවා n වල එකයි තියෙන්නේ එක බලය. මෙතන තියෙන්නේ මම m එක මුලින් ලියන්න පැහැදිලි. මම හැමතිස්සෙම m එකයි n එකයි m එකයි n එකයි ලියන්නේ. මෙතන තියෙන්නේ පුතේ එක m එකයි. මෙතන තියෙන්නේ එක n එකයි. මෙතන තියෙන්නේ m එකයි හැබැයි n නම් ගොඩවල් දෙකක් තියෙනවා. මම කිව්වා වැඩිතම බලය විතර. දැන් මට කියන්න මෙතන ಜಾති කීයක් තියෙනවද පුතේ? m තියෙන එක ಜಾතියයි n තියෙනවා ಜಾති එක ಜಾතිය. ಜಾති දෙකයි තියෙන්නේ. එහෙනම් උත්තරේ එන්න පුළුවන් ওই ಜಾති දෙකෙන් විතරයි. m කියන ಜಾතිය තියෙනවා n කියන ಜಾති ওই ಜಾති දෙකෙන් විතරයි උත්තරේ එන්න පුළුවන්. මම කිව්වා එම ಜಾති දෙකෙන් වැඩිතම බල විතරයි උත්තරේට එන්නේ. right. m වල වැඩිතම බලය m වර්ගයද නැත්නම් m එකද m එකද m දෙකද m එකද? පුතේ වැඩිතම බලය m දෙකනේ. එහෙනම් එයා විතරක් රවුන්ඩ් කරා. පුතේ n ඉන්නවා දෙවෙනි ಜಾතිය. එයාගේ වැඩිතම බලය එකද දෙකද දෙකනේ පුතේ. එහෙනම් එයා රවුන්ඩ් කරා. එහෙනම් m වර්ග මෙයා එනවා n වර්ග. වැඩිතම බලය විතරයි අපි පාවිච්චි කරන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? කුඩා පොදු ගුණාකාරයේ m වර්ග n වර්ග. කැමති මේක උත්තරේ හරි 100% හරි. කැමති නම් තව ළමයෙක්ට ඔය ටිකක් බ්‍රයිට් කේස් මෙන්න මෙහෙමක් තියෙනවා. m n වල සම්පූර්ණ වර්ගයක වරහණක් දාලා ලියන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ.
මේකත් හරි. හරි. මේකත් 100%ක්ම හරි. මේකත් 100%ක්ම හරි. මේක තව ටිකක් අර ලස්සන කරලා. ලස්සන කරලා ලියල එක විතරයි කරලා තියෙන්නේ. හරි. ගාන කිසිම වෙනසක් නැහැ. ඒතකොට ඔයාලා දැනගන්න ඕනේ මේ මට්ටමින් කියන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලා දැනගන්න ඕනේ මේ කූපෝගු හොයද්දි කුඩා පොදු ගුණාකාරය හොයද්දි ಜಾති කීයක් තියෙනවද? එම ಜಾති වල ගන්න පුළුවන් වැඩිතම බලය පිළිතුරට ಗುಣ කරලා ගන්න. හරි. මෙන්න මේ වැඩිතම බල සෙට් එක ಜಾති දෙකයි නම් එම ಜಾති දෙකේ වැඩිතම බල දෙන්න ಗುಣ කරලා ගත්තා. පැහැදිලිද? අනිවාර්යෙන් පොතේ ඕගොල්ලන් පාස් පේපර්ස් හදද්දී ඕගොල්ලන්ට හම්බෙයි. අනිවාර්යෙන් කූපොග්ගු එක ගානක් හම්බ වෙනවා. ලකුණු දෙක ගෙදරින් අරන් යන්න පුළුවන් ගාන. හරි. අපි 8 වෙනි ගානට එමු. අපි 8 වෙනි ගානට එමු. right. සමීකරණයක් උක්ත කරන්න තියෙනවා. සමීකරණයක් උක්ත කරන්න තියෙනවා. n සමානයි. දැන් මේ දීලා තියෙන සමීකරණය පුතේ මේ 8 වෙනි ගාන මේ දීලා තියෙන සමීකරණය n සමානයි m වර්ග ඍණ 2 us නේ. මේ අවස්ථාවේදී පුතේ මේ සමීකරණය උක්ත වෙලා තියෙන්නේ n එක. n එක මෙන්න මේ වගේ පදයකට සමාන වෙලා n එක තනි වෙලා ඉන්නවා සමාන ලකුණ එක පැත්තක. අන්න මේ අවස්ථාවේදී කවුද උක්ත වෙලා තියෙන්නේ? n එක්කෙනා උක්ත වෙලා තියෙන්නේ. දැන් මට ගාන කියන්නේ මොකක් උක්ත කරන්නද? u උක්ත කරන්න. පුතේ u උක්ත කරන්න කියන්නේ මේ n වගේ u හදලා පෙන්නන්න u සමානයි කියලා මෙහෙම හදලා u සමානයි කියලා මොකක් හරි උත්තරයක් ගන්න. එතකොට තමයි u උක්ත වෙලා තියෙන්නේ. දැන් මේ අවස්ථාවේ n උක්ත වෙලා තියෙන්නේ. right. බලමු අපි try කරලා. මට ඕනේ u එක සාමාන්‍යයෙන් පුතේ වම් පැත්ත කමක් නැහැ මෙහෙම තනි කරන් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයා u එක මේ පැත්තට ආව නම් හරිම වාසි. මම මේ ඍණ එක්කෙනාව මේ පැත්තට ගන්නවා. එතකොට n ඍණ එක්කෙනා මෙහාට ආවම මොකද වෙන්නේ? දැන් u ඉන්නේ එතනනේ පුතේ. මම එයාව මෙහෙට ඇද්දා. හරි. එතකොට මොනවා වෙනවද? ධන 2යි ඍණ එක්කෙනා us. ඒක පැහැදිලිද? මේ හැම ස්ටෙප් එකම වැදගත්. m වර්ග එහෙම ඉන්නවා. හරි. එයා පුතේ දකුණු පැත්තේ එහෙම ඉන්නවා. n එක වම් පැත්තේ එහෙම ඉන්නවා. මෙන්න මෙයා විතරක් මේ පැත්තට ගෙනාවා. එතකොට ඍණ ධන වුණා. u විතරයි තියෙන්නේ. හොඳටම ඔළුවේ මතක තියාගන්න. u විතරයි මේ පැත්තේ ඉතුරු වෙලා තියෙන්නේ මේ. මතකයිනේ? පුතේ ධන n එක තියෙන්න බෑ. එහෙනම් ධන n එක යවන හොඳම ක්‍රමයක් දෙපසම මේ පැත්ත ඍණෙන් මේ පැත්තත් ඍණෙන්. එතකොට ඍණෙන්ට ධනෙන් කැපිලා වෙනවනේ වැඩි. එතකොට n එක එහා පැත්තට ගියාම 2us සමානයි m වර්ගයක පුතේ හැම තියෙනවා. හරි. මෙන්න මේ මට ඕනේ මෙන්න මෙයාව එහා පැත්තට යවන්න. කවුද මෙයා? n එක්කෙනා. පුතේ n එක්කෙනා ධන n එක්කෙනා එහා පැත්තට ගියාම මොනවා වෙනවද? ඍණ n වෙනවා. මෙන්න මෙයා එහා පැත්තට ගියා. තාම වැඩේ හරිද මගේ? නෑ පුතේ. තාම u එක තනි වුන්නේ නෑ. මොනවද ඒකේ අවුලට තියෙන්නේ? 2s අවුල් 2x එයත් එක්ක සෙට් වෙලා ඉන්න. කොහොමද සෙට් වෙලා ඉන්නේ? ගුණිතයෙන්. ගුණිතය නැති කරන්න මොකද දෙපසම බෙදීමක් දාන්න. මේ දෙකම දෙපසමට බෙදීමක් දාන්න. එතකොට මොකද්ද වෙන්නේ පුතේ? මෙන්න මේ 2s මේ දෙකට මේ දෙක කැපෙන. මේ s මේ s කැපිලා අන්න මගේ උත්තරය ආවා. u තනි වුණා මේ පැත්තේ. එහෙනම් u තනි මේට උත්තරය මොකද්ද? u සමානයි මේ පැත්තේ u තනි වුණා m වර්ග ඍණයෙන්. මෙයා බෙදීම 2s. ඒතර මේක තමයි u තනි වෙලා නැත්නම් u උක්ත වුණාම එන පැහැදිලි right. මෙයාට මේ පැත්තට ධන 2 us දානවා මේ පැත්තට ධන 2 us දානවා මම ඒක ලියලා ගාන අර මේ දීර්ඝ කරේ නැහැ. ගාන අර ඕගොල්ලන් කම්ප්ලෙක්ස් කරලා අර ලොකු දෙයක් ඕගොල්ලන්ට දුන්නේ නැහැ. ගාන ඉතාමත් සරලව මම හැදුවේ. ඍණ එක්කෙනා පැත්තට ගියාම ධන වෙනවා. මෙයා ආවා right. පුතේ 2us 2us වල u තනි වෙන්න ඕන. එහෙනම් ධනෙන් එහා පැත්තට ගෙනිච්ච ඍණ ඕන. හරි. එතකොට 2s අවුල් ගුණ කිරීම 2s නැති වෙන්න ඕනේ. එතකොට තමයි u තනි වෙන්නේ. ඒක දෙපසම එතකොට 2s වලින් බෙදුණා කැපුම්. අවසාන උත්තරේ මෙයා ආවා. right. අපි යමු 8 වෙනි ගාන හරි. අපි යමු 9 වෙනි ගානට. 9 වෙනි ගාන 9 අවසරනේ. 9 අවසර. ඒක තාමත් සරලයි. මේ වගේ ගණන් නම් පුතේ දැන් වරද්දන්න බෑ. 9 වෙනි ගාන ඉතාමත් සරලයි.
බලන්න මොකද්ද කියන්නේ කියලා. පුතේ විසඳන්න කියනවා. විසඳන්න කියන්නේ දැන් වරහන් දෙකක් තියෙනවා. ඔන්න ඔය වරහන් දෙකට අදාළ උත්තර වරහන් දෙක ප්‍රසාරණය කරන්න. නැත්නම් අපි කියන විහිදුවා ලියවන. නැත්නම් අපි කියන තව වචනයක්. ಗುಣ කරා නම් වැඩේ කොට. වරහන් ඉවත් කරා නම් වැඩේ කොට. රයිට්. කරලා දාමු. මේව නම් පුතේ වරදින්න බෑ. හරි. මේ ඉතාමත් පල්ලෙහා මට්ටමේ ගණන් මේවා. හරි. මම ලේසි ගණන් වලට ලේසි කියලා කියනවා. ඒතකොට මේක ඒ වගේ ලේසියෙන් ලකුණු දෙකක් ගන්න පුළුවන් ගාන. හරි. ඔන්න ඔහොම කරන්නේ පුතේ ඉතින්. දැන් ඔයා දන්නවා මේ වගේ ගණන් හදන්නේ කොහොමද කියලා. මොකක්ද කරන්නේ? මේ වරහනේ x ගන්නවා. x ගෙන් මේ වරහන දෙවනි මේ වරහනේ පළවෙනි එකේ මේ වරහන ඉවත් කළා දාන්න. වැඩේ කළා දාන්න. ඊට පස්සේ වැඩේ ඉවර වුණාට පස්සේ ඍණ 3 ගන්න. ඍණ 3න් මෙන්න මේ වරහනේ දෙන්නම ගුණ කළා දාන්න. එයා සමාන වෙනවලු බිඳුව. සමීකරණයක්. රයිට්. මුලින්ම කළු පායනෙන් කරපු වැඩේ ඉවර කළා දාන්න. x ගෙන් ගුණ වුණාම x වර්ග. x ධන දෙකෙන් ගුණ වුණාම ධන 2x. ඒක හරි. ඊට පස්සේ එනවා ඍණ 3ට. ඍණ 3 x ගෙන් ගුණ වුණාම දරුවෝ ඍණ 3x. පුතේ ඍණ 3 ධන දෙකේ ගුණ වුණාම 3 වරක් 2 6යි. ලකුණ මොකද්ද? මෙතන ඍණ මෙතන ඍණ ධන් ගුණ වුණාම ඍණම තමයි. අමතක කරන්න එපා සමාන වෙලා තිබ්බේ මෙයාව කාටද? පුතේ හොඳට මතක තියාගන්න මේ ස්ටෙප් එකේ වරහන් ඉවත් කරාට පස්සේ දෙවෙනි ස්ටෙප් එකකදී වරහන් තියෙන්නේ නැහැ. හරි වරහන් ඉවත් කරපෙකනේ දරුවෝ මෙතනට එද්දි කරේ. දැන් මේක ඇතුලේ ආයි වරහන් තියෙන්නේ නැහැ. රයිට්? සජාතීය පද තියෙනවා පුතේ මේන්න මෙතන. මේන්න මෙතන. ධන 2x ඍණ 3x සුළු කරන්න පුළුවන්. මේක එච්චර නටන්න දෙයක් නැහැ නේ. මේ ගාන එච්චර නටන්න දෙයක් නැහැ. පොඩ නම් වෙන ගාන මෙච්චර නටන්න දෙයක් නැහැ. මම බිඳුව දැක්කේ පස්සේ. මේ ආයි අපි ලියාගමු නම් වෙන ගාන. x ඍණ 3x ගන්න දෙක. ඒක චුටි ගානක්. මොකද්ද මේ? කෙටි ප්‍රශ්න පත්‍රයේ ගාන නම් මෙහෙම හදමු. ඕගොල්ලන්ට මතක ඇති ගුණිත වෙලානේ තියෙන වරහන් කියන්නේ ගුණ වෙලානේ තියෙන කෙටි ප්‍රශ්න පත්‍රයේ කෙටි විදිහට හදමු. ගුණිතයේ පද දෙකක් බිඳුවට සමාන නම් හරි 10 වසරේ සමීකරණ පාඩමේ ගුණිතයේ පද දෙකක් බිඳුවට සමාන නම් එම පද දෙක වෙන වෙනම බිඳුවට සමාන නම් x ඍණ 3ත් සමාන වෙනවා බිඳුවට හෝ x ධන දෙකක් සමාන වෙනවා බිඳුවට. මේක ඉතින් ලේසියි. හරි. එතකොට ඍණ 3 එහා පැත්තට x වලට එන උත්තරයක් 3යි කියන්නේ. හෝ x ධන දෙක එහා පැත්තට ගියාම ඍණ 2යි කියලා. ඔච්චරයි. විසඳන්නේ කියලා නේද ඉන්නේ. අපරාධ අර ක්‍රමය යන්න ඕනේ ප්‍රසාරණය කරලා දඟලන්න තරම් දෙයක් නැහැ. මේක ලියා ගන්න පොඩි පොයින්ට් එකක් දාලා ගුණිතේ පද දෙකක් සමාන නම් බිඳුවට ගුණිතේ පද දෙකක් බිඳුවට සමාන නම් එම පද වෙන වෙනම බිඳුවට සමාන වේ. එච්චර දඟලන්න දෙයක් නැහැ. ඊටාම සරල ගානක් හරි. ලකුණයි දෙක. right. අර බිඳුවට සමාන වෙලා නැත්නම් මෙන්න මෙහෙම තිබ්බනම් මෙයා ප්‍රසාරණය කරන්නේ හරම. අර වරහන් අර ඊතල දාලා මෙයාගේ බිඳුවට සමාන වෙලා නම් ගුණිතයෙන් බිඳුවට සමාන වෙනවා නම් right මම ඒක පස්සේ දැක්කේ. බිඳුවට සමාන වෙලාලා මොකද්ද කරන්න තියෙන්නේ? පද දෙකක් ගුණිතයෙන් බිඳුවට සමාන. එම පද දෙක වෙන වෙනම මේ වරහන වෙනම බිඳුවට සමානයි මේ වරහන වෙනම බිඳුවට සමානයි. ඕක උගන්නන තියරියක්. ඒක එහෙම ඇප්ලයි කරන්න තියෙන්නේ. right. 10 වෙනි ගාන ඒක සයන්ස් දැනුමින් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය දැනුමින් හදන්න පුළුවන්. සයන්ස් වල පොඩි සමීකරණයක් තියෙනවා පුතේ ඔයගොල්ලන්ට මතක ඇති. වේගය සමානයි. මොකද්ද? දුර බෙදීම කාලය කියලා ෆිසික්ස් වල. දැන් යා කියනවා කිලෝමීටර් පැයට කිලෝමීටර් 60ක වේගයෙන්. මෙන්න මෙයා දීලා. ගමන් ගන්නා වාහනේ එක්තරා ගමනකට යෑමට පැය කාලයක් දීලා. ඒතකොට දුර තමයි එතනින් දුර හොයා ගන්න පුළුවන්. ඒ දුරම යනවලු පුතේ පැයට කිලෝමීටර් 40කින්. 60ක් කියන්නේ ටිකක් වේගෙන් ගිහලා අඩු වේගයකින් ඊට පස්සේ යන්න නම් යෑමට ගත වුණ කාලය තමයි 60යි. මුලින්ම පැයට කිලෝමීටර් km ඍණ 1.
වේගය සමානයි දුර මන් දන්නේ නැහැ x කියලා දාගන්න. කාලය මොකද්ද පුතේ? කාලය යනවලු පැය දෙකක්. 2 hours. ඒකට x වලට උත්තරයක් එනවා. මෙන්න මේ දුරට උත්තරයක් එනවා. x සමානයි හරස් ගුණය 60 k h ඍණ 1 ගුණ කිරීම 2h h ඍණ 1 කැපිලා කිලෝමීටර් 120ක දුරක් තමයි දැන් මේ මෙයා යන්න හදන්නේ. දුරක් තමයි යන්න හදන්නේ. ඔය දුර හරි ඔය දුර මෙයා පැයට කිලෝමීටර් 60න් යන්නේ නැහැ. මෙයා පැයට කිලෝමීටර් 60න් යන්නේ නැතුව මෙයා පැයට කිලෝමීටර් 40න් ගියොත් කොච්චර වෙලාවක් යනවද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. කාලය තමයි ප්‍රශ්නේ. එතකොට මට කාලය හොයන්න පුළුවන්. කාලය තමයි අපි අහන්නේ. වෙනවද ඔයගලන්ට? කාලය තමයි අපි අහන්නේ. කාලය සමානයි දුර බෙදීම වේගය. දුර බෙදනවා අදාළ වේගය. පුතේ අපි දුර දන්නවා. right? දුර කීයද? කිලෝමීටර් 120. පුතේ වේගය කීයද? දැන් එයා කියනවා දෙවනි වාක්‍යයේදී එයා යන්නේ පැයට කිලෝමීටර් 40. right? ඉතාමත් සරලයි. 120 ඇතුලේ බිඳුවට බිඳුවක් කැපෙනවා. හතරේ ගොඩවල් එකයි හතරේ ගොඩවල් 3. 120 40න් බෙදුවම වෙන්නේ 3යි කිලෝමීටරට කිලෝමීටර කැපෙනවා. h ඍණ 1 උඩට ගියාම h වලින් යනවා. එතකොට පැය 3ක කාලයක් යනවා. කීයට ගියොත්ද? පැයට කිලෝමීටර් 40ට ගියොත් එයාට පැය 3ක් යනවා. පැයට කිලෝමීටර් 60ට අපි කියන්නේ 60ට 60 ගියොත් කීයද යන්නේ? පැය 2යි යන්නේ. ඔවුනේ ඉතින් වේගෙන් ගියොත් පැය 2යි. අර හිමින් ගියොත් පැයට කිලෝමීටර් 40 හිමින් ගියොත් පැය 3ක් වගේ කාලයක් යනවා. right. හදාගන්න බලන්න. ඊට පස්සේ පොඩි ජ්‍යාමිති ගානක් කියනවා නේද? මොකද ඊට පස්සේ කියන්නේ? ඔයද ඊට පස්සේ කියනවා ABC PQR ත්‍රිකෝණවල මෙන්න මෙහෙම කෝණ දෙකක් දීලා කියනවා B මුල්ලයි Q මුල්ලයි අංශක 90යිලු. හරි. ඊට පස්සේ BC QR සමානයිලු. හරි. මෙන්න මෙහෙම ත්‍රිකෝණ යුගලක් and the right එම ත්‍රිකෝණ යුගල කර්ණප අවස්ථාවෙන් අංග සාම්‍ය වෙන්න ඕන අනිත් අංගය ලියන්න. right. එතකොට ABC ත්‍රිකෝණේ මම කොළ පෑනෙන් යන්තොත් මේ කීවෙනි ගානද? 11 වෙනි ගාන. මෙන්න මෙහෙම වඩ ත්‍රිකෝණ දැන් කර්ණප අවස්ථාවනේ නිකන් ඔහේ මේ වගේ ත්‍රිකෝණයක් අඳින්න එපා. හරි. දැන් 10 වසරේ වාදන්න කර්ණපාණන් කියන අංශක 90ක් තියෙනවා. එතකොට මේ වගේ රූප සටහනක් අඳින්න. ඒක ABC කියලා දාන්න. ABC කියලා දාන්න. B මුල් අංශක 90යි කියලා කියනවා. right. මම කළු පෑනෙන් අදින්නම් PQR ත්‍රිකෝණ. ඒකත් මේ විදිහට මොකක් හරි ක්‍රමයකට දැන් දන්නවනේ අංශක 90යි කියන්නේ. මෙහෙම හරි අංශක 90 මුල්ලක් කියන විදිහට අඳින්න. ඒක මොකද්ද කියන්නේ? PQR කියලා කියනවා. පේනව නේද? right. එයා ඊට අමතරව කියනවා මොන පාත් දෙක සමානයි? දැන් අංශක 90 90 හරි B මුල්ලයි Q මුල්ලයි අංශක 90 එක හරි BC මෙයි QR මේ දෙන්න සමානයි. ඔය දෙන්න සමානයි. දැන් කර්ණප අවස්ථාව වෙන්න නම් කර්ණපාද අවස්ථාව වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? කෝණයයි සමාන වෙන්න ඕනේ. එම කෝණය අංශක 90 වෙන්නත් ඕන. ඒක හරි. ඊට පස්සේ තව පාදයක් සමාන වෙන්න ඕනේ. ඉතුරු පාදේ අනිවාර්යෙන් මොන පාදේ වෙන්න ඕනේ? කර්ණපාදේ සමාන වුණ නැත්නම් වැඩක් නෑ. කර්ණපාදේ සමාන වුණොත් විතරයි මේක කර්ණපාද වෙන්නේ. නැත්නම් මොකද්ද? නිකම්ම පාදයක් වුණා නම් පාකෝපා. ඒකින්ද මේක අනිවාර්යෙන් කර්ණපාදයක් වෙනවා. එහෙනම් මොකද්ද ඉතුරු අංගය? කර්ණපාද සමාන වුණොත් විතරයි පුතේ කර්ණපාද අවස්ථාව යටතේ අංග සාමය. එහෙනම් මෙයාගේ ඉස්සරහා තියෙන කර්ණය මෙයා, මෙයාගේ ඉස්සරහා තියෙන කර්ණය මෙයා. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? අංගය ලියන්න. එතකොට ඕන්න ඉරි කැලි දෙක ඩබල් ඉර ගහලා වාට ලියන්න පුළුවන්. AC සමානයි මොකද්ද? PR විය යුතුය. නැත්නම් කර්ණපාදය සමාන විය යුතුය. මෙහෙම ලියලා දෙනවා නම් වඩාත් හොඳයි. right. සමාන වෙන්න ඕන අනිත් අංගය මොකද්ද? ඒක පාදයක් කර්ණපාදයේ විශේෂයි කර්ණපාදයේ AC සමානයි PR වුණා නම් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සාම්‍ය වෙනවා කර්ණප අවස්ථාව යටතේ. right. රෝම ඉලක්කම් 12. sorry.
රෝමිලක් කන්න මේ නිකම් හින්දුවරක් 12 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ පුතේ? හැදුව ගාන මැකුවනේ. ඔයගොල්ලෝ නෝට් ඩවුන් කරගන්න මේ වීඩියෝ එක පෝස්ට් කළා. දැන් වෙලාව පාන්දර 3:00මාරයි. හරි තේනවද? හරි මේක ලියා ගන්න නම් මම කිව්වා මට පාන්දර නම් තව එළි වෙනකම්ම කරන්න වෙයි. හෙට කැම්පස්. රයිට්. යන්නත් ඕනේ සෝරි. හෙට නෙමෙයි. අද දැන් මෙහෙම යන්නත් ඕනේ. ඒකින්ද ටක් ගාලා අපි කරමු. හරි. ස්පීඩ් එක ගන්න නෑ. ඕගොල්ලන් හිමීට ලියා ගන්න. මේක බලන්න එපා ඔහේ හොඳේ. මේ වීක නිකන් මේ ෆිල්ම් එකක් බලනවා වගේ ඔහේ බලන්න එපා. මේ තේරුම් අරන් බලන්න. මේ ඉගෙන ගන්න වෙලාව හරි. නීට් එකට පොතේ කම්ප්ලීට් කරගන්න ඒක ඔයාලට බාරයි. රයිට්. ඒක ඔයාලට බාරයි. රයිට්. මෙන්න මෙයාගේ වර්ගඵලය පුතේ කියනවා. මෙන්න මෙයාගේ වර්ගඵලය පුතේ කියනවා 462. වර්ග සෙන්ටිමීටර් 462. අහන්නේ මොකද්ද? මේක කේන්ද්‍රික ඛණ්ඩයක් නම් මෙයාගේ අරය සොයන්නලු. පුතේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ මොකද්ද සූත්‍රය? 5r වර්ග. හැබැයි වෘත්තයක නම්ම තමයි 5r වර්ග. දැන් මට තියෙන්නේ වෘත්තයකද? නැහැ. 120 360න් 120ක අදාළ කෑල්ලේ වර්ගඵලය තමයි මම දන්නේ 462යි කියලා. r දන්නේ නැහැ. වර්ගඵලය දන්නවා 462යි. 5 දන්නවා 7න් 22යි. අරේ වර්ගය එයා තමයි දන්නේ නැති. 360 පුතේ 120 360න් 120 කියන්නේ පුතේ 120 බිඳුවට බිඳුව කැපෙනවා. 12 ගොඩවල් 1යි 30ට 12 ගොඩවල් 3යි කියන්නේ 3න් 1යි. ඒක ටිකක් කපලම ආදේශ කරගත්තොත් ලේසි. එකම නොදන්න පදේ මොකද්ද දරුවෝ? r වර්ග. ඉතින් r වර්ගය උත්ත කරලා r හොයාගන්න තියෙයි. එතකොට මෙන්න මේ r වර්ගය මේ පැත්තේ තනි වෙනවා. මෙහි යට තියෙන ඔක්කොම හරස් ගුණිතින් මොකද වෙන්නේ? උඩට එනවා. මෙහි උඩ තියෙන ඔක්කොම යටට යනවා. හරස් ගුණිත දාමු අපි. උඩ තියෙන ඒවා යට තියෙන ඒවා මාරු වෙලා එනවා. උඩ යටට එනවා. යට උඩට. එතකොට උත්තරයක් එනවා r මේ පැත්තෙන් මම ලියා ගන්න. එතකොට r වර්ගය සමානයි මොනවද එන්නේ? 462 පැත්තට මොනවද එන්නේ? 7 එනවා යට තියෙන 3 එනවා. යට වෙන්නේ මොකද්ද? මෙන්න මේ 22 යටට. 22 යටට. ඔච්චරයි. පුතේ හොඳට බැලුවොත් අනිවාර්යෙන් මේ කැපෙන්න දෙන්නේ. හරි අනිවාර්යෙන් මේ කැපෙන්න දෙන්නේ. 22 ගොඩවල් 1යි 462 ඇතුළේ 22 46 ඇතුළේ 22 ගොඩවල් කීයක් තියෙනවද? උපරිම තියෙන්නේ 2යි. 44යි. තව ඉතුරුයි දෙකක් ඒ 22ට එකයි. ඕන්නම් මේ දැන් 10 වසර ඕන්නම් මේ 462 බෙදන්න මෙහෙම. මේක හිනම අවුල්. ඇයි කෙටි ප්‍රශ්න පත්තරේ. හරි. පුරුදු වෙන්න 46ට 22 කොටවල් 2යි. 22 වරක් 2 44යි. 46න් 44ක් ගියම 2යි. 2 පල්ලයට 22ට 22 කොටවල් 1යි. පොඩ හුරු වෙන්නේ කෙලින්ම කපන එක. 22ට කෙලින්ම මෙතනම බෙදීම කරන්න. ඒතකොට මෙතන 21ක් තියෙනවා. ඔයා හොඳට බැලුවොත් 4ක් 3 කියන්නේ මොකද පුතේ? 21. r වර්ගයට සමානයි. පුතේ ගාන හදලා ඉවරයි. 21 කොටවල් 2ක්. හරි 21 වර්ගය සමානයි r වර්ගය වර්ගයට වර්ගය කැපිලා r වලට උත්තරයක් එනවා කියයි කියලාද සෙන්ටිමීටර 21යි කියලා. පුතේ අරයක් නේ පුතේ සෙන්ටිමීටර වලින් නිමනින්නේ. අරයක් නේ පුතේ. එතකොට උත්තරේ එනවා r කියන්නේ සෙන්ටිමීටර 21යි කියලා. චූටි සුළු කිරිල්ලක් තිබ්බ මෙතන පොඩ්ඩක් සුළු කිරිල්ල තිබ්බ ඒක 3 එකයි ගන්න එක. ඊට පස්සේ හරස් ගුණිත දාලා මෙන්න මෙතන මෙයාට කපා ගන්න ඒ සුළු කිරිල්ල විතරමයි. විතරමයි. වර්ගඵලයේ සූත්‍රය මතක තියෙන්න ඕනේ. හරි 5r වර්ග. වෘත්තයක නම් සම්පූර්ණ වෘත්තයක නම් 5r වර්ග. මට තියෙන වෘත්තෙන් කෑල්ලයි එනයින්ම කෑල්ල 360 120. රයිට්. වර්ගඵලයේ සූත්‍රය මතක තියෙන්න. රයිට්. 13 වෙනි ප්‍රශ්නය. සම්භාවිතාවයට අදාළ ප්‍රශ්නයක්. සාමාන්‍ය දැනීම. හරි. සාමාන්‍ය දැනීම. ජෙනරල් නොලෙජ් එකකින් හදන්නත් පුළුවන්. මොකක්ද එයා කියන්නේ?
මල්ලක රතු පබුලු 3යි නිල් පබුලු 5ක් තියෙනවා. right? සසම්භාවි ලෙස මල්ලෙන් පබුලුවක් ඉවතට ගනු ලැබේ නම් රතු පබුලුවක් right. රතු පබුලුවක පොඩි කාලේ කරානේ පුතේ. චුට්ටන් කාලේ කරා ඕගොල්ලන් 9 8 වගේ. ඔක්කොම රතු පබුලු මෙච්චර ලියන්න ඕනේ මම ඕගොල්ලන් තේරෙන්නේ රතු පබුලු 3යි නිල් පබුලු 5යි. 5යි 3යි ඔක්කොම කීයක් තියෙනවද පුතේ? 8ක් තියෙනවා. සම්භාවිතාවයන් ලියන්නේ ඔක්කොම 8ක් තියෙනවා. මට මගෙන් අහන්නේ රතු පබුලුවක් ලැබෙන්න නම් රතු පබුලු 3යිනේ පුතේ තියෙන්නේ. එහෙනම් 8න් 3ක සම්භාවිතාවයක් තියෙනවා. 8න් 3ක සම්භාවිතාවයක් තියෙනවා මොනවා හම්බෙන්නේද? රතු පබුලුවක් හම්බෙන්න. right? 8ක් තියෙනවා. 3 අවස්ථාවක් ගත්තොත් විතරයි රතු පබුලුවක් අන්නේ. 4 වෙනි අවස්ථාව අනිවාර්යෙන් පෙට්ටිය රතු දාලා ගැහුවොත් අනිවාර්යෙන් 4 වෙනි අවස්ථාවේදී නිල් පබුලුවක් අහුවෙන්න ඕනෙමයි. right? ඒක හිතන්න ඕන. පළවෙනි අවස්ථාවෙත් රතු ආව කරුමෙටද? හරි. දෙවෙනි අවස්ථාවෙත් ගද්දී ආවා රතු කරුමෙට. තුන්වෙනි අවස්ථාවෙත් ආවා රතු කරුමෙට. හැබැයි ඊට පස්සේ එනවද? නෑනේ පුතේ රතු බල්බ රතු පබළු ඉවරයි. එහෙනම් සසම්භාවී ලෙස මල්ලෙන් පබළුවක් ඉවතට ගත්තා නම් රතු පබළුවක් ලැබෙන්න පුළුවන් 8න් 3ක chance එකක් විතරයි. ඊට වැඩි එකක්වත් ලැබෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දැනීම. ඒක සාමාන්‍ය දැනීම. පිච්චර් ලොකුවට හිතන්න තරම් දෙයක් නැහැ. 14 මම රූප සරහන දාගන්න. හරි. කෝණයක් ගැන අහන මොකක් හරි. වෘත්තයක් ඇතුලේ මොකක් හරි අහනවා නම් පුතේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකක්දයි? ඇයි මම පරිස්සම් වෙන්න කියන්නේ හේතුව කියන්නට. පුතේ වෘත්තයක් දෙනවා කියන්නේ අරයන් සමානයි. ඒකයක් කියන්නේ ඔයා දැනගන්න ඕනේ. හරි. හරි. ඒක එක්සෑම් එකේදී කියන්නේ ඔයා දැනගන්න ඕනේ. හරි. ඔන්න ඔහම රූප සටහනක් තියෙනවා. මෙතන හරිම මැද්දෙන් ලම්බයක් ගහලා තියෙනවා. මෙතන C සාමාන්‍ය O කියන්නේ පුතේ කේන්ද්‍රයට. මෙතන AB. මෙතන හරිම මැද්දෙන් ලම්බයක් ගහලා තිබ්බම මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? මේ දෙන්න හරියටම දෙකට ලම්බයක් ගැහුවොත් කියන්නේ මොකද්ද පුතේ? ඔයා හිතන්න මෙන්න මෙහෙම නිර්මාණ පාඩමේදීත් අපි කියලා දෙනවා. මෙන්න මෙහෙම හරිම ලම්බයක් ගැහුවොත් ලම්බය සමච්ඡේදනය වෙනවා. අපි කියන ලම්බ සමච්ඡේදය. ලම්බයක් ගැහුවා කියන්නේ ලම්බ සමච්ඡේදයෙන් ඉතුරු රේඛාව හරියටම දෙකට කැඩෙනවා. දෙකට බෙදෙනවා. right. O කේන්ද්‍රීය වෘත්තයල්ලු දී ඇති රූපේ ABO කෝණය සොයන්න. මෙන්න මේ අහන්න. ABO ABO කියන්නේ ABO B මුල් අහන්න. මෙන්න මෙයා තමයි අපේ ප්‍රශ්න. මෙන්න මේ කෝණය කියන්නේ. ගාව දැනගන්න ඕනේ පුතේ මේක කියන්නේ නැහැ. හරි. මේ පාදේ සමාන. ඊට පස්සේ මේ පාදේ කියන්නේ කේන්ද්‍රීය ඉඳන් A අරයක් කේන්ද්‍රීය ඉඳන් B අරයක්. AO එකයි OB එකයි සමාන. ඒ කියන්නේ මේ මුල්ලයි මම දන්නේ නැහැ. ඒක හොයන්න ඕනේ. මේ මුල්ලයි පුතේ සමාන. මෙතන දීලා තියෙන 60යි කියලා. මෙතන 60යි නම් මෙතනත් කීයද? 60. ඒ මොකක්ද ඒ කිව්වේ? මෙතන 60යි නම් කොහොමද පුතේ මෙතනත් 60ක් එන්නේ? පුතේ ලම්බයක් ගැහුවොත් මේ කෝණයක් මොනවා වෙනවද? ස්ථාන තුනක් තියෙනවා. හරි? ත්‍රිකෝණයකට මේ පාදය හරහා ලම්බයක් ගැහුවොත් මෙන්න මේ පාදේ දෙකට කැඩෙනවා. මෙතන අංශක 90ක් එනවා. මෙන්න මේ ගහපු කෝණ සමච්ඡේදනය වෙන මෙන්න මෙතන කෝණී දන්නේ ගැහුවේ මේ කෝණෙත් හරියටම දෙකට කැඩෙනවා. වැඩ තුනක් වුණා. වැදිච්ච පාදේ ලම්බ සමච්ඡේදනයේ සමානව ඡේදනය වුණා. මෙතන මුල් අංශක 90ක් වුණා. මෙතන මුලත් අංශක 90යි. මෙන්න මේ කෝණයත් මොකද උනේ ගානට දෙකට බෙදුවා. ඔය වැඩ තුනම වෙනවා. right? අපි 9 වසරේ ඉගෙන ගන්න. එතකොට මේක 60යි 60යි කියන්නේ පුතේ මේ සම්පූර්ණ කෑල්ල 120යි. මම මේක දන්නේ නැහැ නේ පුතේ. මේක x නම් මේකත් x කියලා මම ගන්නවා. එතකොට x 120 x ධන 120 කියන්නේ ත්‍රිකෝණය. ත්‍රිකෝණයේ මුළු තුන සමානයි 180. කියන්නේ 2x සමානයි පුතේ 2x සමානයි 180 මෙන්න මේ 60 ගොඩවල් දෙක අඩු කරමු. 120 අඩු. එතකොට 2x තමයි උත්තරේනේ 60යි කියලා අපෙන් අහන්නේ 2x නෙමෙයි x. එතකොට දෙකෙන් බෙදමු. දෙකට දෙක කැපුණම අපිට උත්තරයක් එනවා. x සමානයි 60 බෙදීම දෙක කියන්නේ 30යි. මම x කියලා ගත්තේ. මට අහන්නේ AB O. එහෙනම් AB O මෙතන මම උනන දන්නේ x සමානයි 30යි කියලා. එම නිසා ABO කෝණය සමානයි අංශ කීයද දරුවෝ? අංශක 30යි. මෙතනින් පස්සේ මේක 60යි නම් මේක 60යි කියලා තේරුම් ගන්න ඕනේ.
මේක x නම් මේක x කියලා තේරෙන්න ගන්න ඕනේ අරය සමාන නිසා. right? ඊට පස්සේ ඔයාට කරන්න තිබ්බේ මුළු තුන එකතු කරන්න. මොකද ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ ලයික්‍ය පරිපූර්ණකයි නැත්නම් අංශක 180 නීතිය දා. right? ඊට පස්සේ නෝමල්ම නෝමල් ගන්න. මේ 14 15 මොකද්ද කියන්නේ? 15 මම මෙතන හදන්න සරලම ගානක් y සමානයි 3x ඍණ 2 ගොඩාක් ළමයි පටලා ගන්න ගන්න. අනුක්‍රමණය අන්තක්කණ්ඩය කියන්නේ. පුතේ ඕනම සරල ප්‍රස්ථාරයක සරල රේඛාවක සමීකරණයේ තමයි හැඩේ සමීකරණයේ තමයි y සමාන mx ධන c. right? සාමාන්‍ය පුතෙන් m කියන්නේ අනුක්‍රමණයට පුතේ මේක පේනවද ඔයාලට? c කියන්නේ අන්තක්කණ්ඩය. මං කෙටියෙන් ලියුවා පේනවනේ. ආයෙ පැත්ත පේනවනේ. අන්තක්කණ්ඩය. right. දැන් ගොඩක් ළමයි හිතන්නේ m කියන්නේ 3යි right. මේක කොටු කර කර කියලා දුන්නේ. හරි මේ විදියටමයි කියලා දුන්නේ. හරි m කියන්නේ 3යි c කියන්නේ 2යි නෙමෙයි පුතේ. c කියන්නේ කීයද? ඍණ 2. හරි මේක කොටු කර කර කියලා දුන්නේ. right. එතකොට m අනුක්‍රමණයේ සමානයි 3යි. අන්තක්කණ්ඩය පුතේ 2යි නෙමෙයි. ඍණ 2. ලකුණු 2. බලන් ලියන්න තියෙන්නේ. ධන දෙක ආවනම් 3x ධන දෙක ආවනම් c සමානයි ධන c සමානයි ධන දෙක. දැන් c සමානයි කීයටද? ධන දෙක නෙමෙයිනේ පුතේ මෙතනදී ඍණ දෙක ඍණ c සමානයි. අන්තක්කණ්ඩයේ ඍණ දෙකයි අනුක්‍රමණය 3යි. right. මේක 9 නෙමෙයිනේ මේක 10 කරේ. මේක 10 කරේ. දැන් අමතක වෙලා ඇති මොකද පළවෙනි වාරණය කරපු එක ගන්න එක. ඒක අමතක වෙලා ඇති. ඒක මතක් කරගන්න. ඕනෑම සරල රේඛාවක සමීකරණය මොකද්ද? ඕනෑම සරල රේඛාවක සමීකරණය y සමාන mx ධන c. right. 16 මිනිස් දින. හොඳයි මතක් කරගන්නත් එක්ක. මිනිසෙකුගේ දැන් වයස නෑ sorry මිනිස් දින නෙමෙයිනේ. මම හිතුවේ මිනිස් දින නෑ. මොකක් හරි සමීකරණ ගන්නවා. මිනිසෙකුගේ දැන් වයස ඔහුගේ පුතාගේ වයස මෙන් 4 ගුණයක් හරි. පුතේ මිනිසෙක් ඉන්නවා පුතේ. එයාගේ පුතායි. පුතේ මම මිනිසව x කියලා ගත්තොත් පුතාව ගන්නවා y කියලා. නොදන්න පද දෙකක් අරගෙන නොදන්න පද දෙකම අහන්නේ නැතුව ඉතින් අහන්නේ මොකද්ද? මිනිසාගේ දැන් වයස. කෙටි ප්‍රශ්න පත්‍රයක් නම් පුතේ දෙකම අහන්නේ නැහැ. එකක් අහනවා. අර විහෝගත එක නික අහන්නේ. රචනා ප්‍රශ්න නම් දෙන්නම අහන. සමගාමි. මිනිසාගේ දැන් වයස හරි x. එයා පුතේ සමානයිලු දැන් වයස ඔහුගේ පුතාගේ වයස මෙන් 4 ගුණයක් වන අතර. ඒ කියන්නේ මෙයා වගේ 4 ගුණයක් කියලා තමයි කියන්නේ. ඔහොම එකක් කියන. ඊට අමතරව කියනවා වන අතර අවුරුදු 6කට පෙර. දැන් ඔය හිතන තාත්තගේ වයස නිකන් ගෙස් කරමු. තාත්තගේ වයස 60යි. නෑ 50යි කියමු. අවුරුදු 6කට කලින් තාත්තගේ වයස කීයද? 50න් 6ක් අඩු කරන්න. නේ? දැන් ඔය හිතන්නේ ඒ තාත්තලා අවුරුදු 50 දී පුතාගේ වයස අවුරුදු 15යි කියලා. ඒතකොට පුතාට අවුරුදු 6කට කලින් කියන්නේ තාත්තට අවුරුදු 6ක් කියන්නේ පුතේ පුතාටත් අවුරුදු 6ක්නේ. දෙන්නම ජීවත් වෙන එකම කාලයේනේ. මොකද මේ අර අනාගතේ වර්තමානයේ එහෙම නෙමෙයි ඔක්කොම ජීවත් වෙන එකම ෆ්ලැට් එක එකම මොකක්ද ඒකට කියන්නේ? එකම බූම් එක අර එකම කාලවකවානුව තුල නේ. අනාගතේ වර්තමානයේ එහෙම ජීවත් වෙන්නේ නැහැ නේ ෆිල්ම් හලාගේ. එතකොට ඕගොල්ලන් කරන ලොකු වැරද්දක් තමයි දැන් අවුරුදු 6කට කලින් කිව්වම x ගෙනුත් 6ක් අඩු වෙන්න ඕනේ. ඉතින් පුතත් ඒ අවුරුදු 6කට කලින් වුණා කියන්නේ දරුවෝ පුතාගෙත් අවුරුදු 6ක් අඩු වෙනෝනේ. දෙන්නම ඉන්න එකම කාලේ. මෙයාගෙන් අවුරුදු 6ක් අඩු වුණා. අරේගෙත් අවුරුදු 6ක් අඩු වුණා. අවුරුදු 6කට පෙර ඔහුගේ වයස, ඒ කියන්නේ මෙන්න මෙයාගේ වයස සමානයිලු පුතේ. පුතාගේ වයස වගේ දැන් පුතාගේ අවුරුදු 6කට කලින් පුතාගේ වයස මේක. එයාගේ වගේ 6 ගුණයක. කැමති නම් මේ පැත්තෙන් දාන්න ගුණ කිරීම වරහන තියෙනින්ද කෙලින්ම දාන්න. ගුණ කිරීම හරි. කැමති නම් ගුණ කිරීමක් එක්ක දාන්න. ඔච්චරයි. සමගාමී සමීකරණ දෙක ලිව්වා. මේ දැන් ඉදිද්දි තාත්තගේ වයස පුතාගේ වයස වගේ 4. දැන් ඉද්දි වයස සමානයිලු පුතාගේ වයස වගේ 4 ගුණ. අවුරුදු 6කට පෙර දෙන්නගෙම අවුරුදු 6 අඩු කරන්න.
අවුරුදු 6කට පෙර තාත්තගේ වයස සමානයිලු පුතාගේ අවුරුදු 6කට පෙරට වඩා 6 ගුණයකට. ඔන්නම කතන්දරයක්. අහන්නේ මොකද්ද? මිනිස්සා x අහන්න. පුතේ x අහනවා නම් y නැති කරගන්න ඕන. y නැති කරගන්න ඕන. right. මේක පොඩ්ඩක් බලමු. x ඍණ y සමානයි 6 y ගෙන් ගුණ කරා 6යි y ඍණ 6 6න් ගුණ කරා 36. එතකොට x 6යි y මේ පැත්තට ගෙනව ඍණ 6යි y සමානයි ඍණ 36 ඍණ 6 එහා පැත්තට ගියාම ධන 6. මම මොකද්ද කරේ හොඳට බලන්න පැටලුණා නම් 6යි y මේ පැත්තට ගත්තා. ඍණ 6යි y. ඍණ 6 එහා පැත්තට දැම්මා. ධන 6. එතකොට උත්තරයක් එනවා x ඍණ 6යි y සමානයි 36න් 6ක් ගියාම ලකුණු අසමානයි දෙන්නගේ එකතු කරනව නෙමෙයි ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරනවා 36න් 6ක් ගියාම 6යි ලොක්කගේ ලකුණ ඍණ. මම මේක ගන්නවා දෙවෙනි සමීකරණය. පළවෙනි සමීකරණය මොකක්ද? පළවෙනි සමීකරණය මෙයානේ. මම මෙහෙන් ලියන්න x මෙයා මෙහාට ගෙන ඍණ 4y සමානයි බිඳුව. මේක තමයි 1. දැන් xy එක පැත්තේ ඉන්නේ මෙයාගේ වම් පැත්තේ මෙයාගේ xy වම් පැත්තේ. දැන් ඔයාලට ගාන හදන්න පුළුවන්. එයා y දහන්නේ පුතාගේ වයස දහන්නේ මිනිසාගේ වයස තාත්තගේ වයස අහන්නේ තාත්තගේ වයස පුතේ x y කපා ගත්තා නම් හරි. එක x හොයලා ටක් ගාලා y හොයන්න පුළුවන් හැබැයි ඉතින් පුතාගේ වයස අහන්නේ නෑනේ. ඒකින්ද x කපා ගමු. x කපා ගන්න නම් මොකද්ද කරන්නේ? මෙතන තියෙන නෑ x අහන්නේ නේ y කපා ගමු. මෙන්න මෙයයි කපා ගමු. කපා ගන්න බෑ. මොකක්ද අවුල? දෙන්න සමාන නැහැ. ඊට වැඩි x හොයාගත්තොත් ලේසියිනේ. මෙයාගෙන් මෙයා අඩු කරා. එකෙන් දෙක අඩු කරලා x හොයාගමු කමක් නැහැ. එකෙන් දෙක අඩු කරගමු y නේ ඉන්නේ. එක සමීකරණ x ඍණ 4යි y අඩු කිරීම දැම්මොත් වරහන x ඍණ 6යි y සමානයි එක කියන්නේ පුතේ බිඳුව අඩු කිරීම දෙක කියන්නේ ඍණ 30. x ඍණ 4යි y ඍණින් ගුණ නම් ඍණ x ඍණ ධන 6යි y ඍණ 30යි. ආන්න බලන්න x කැපෙනවා. ඍණ 4යි y ධන 6යි y ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරා 2යි y ලොක්කගේ ලකුණ ධන. එනේ ධන. ඒතකොට 2යි y 30යි කියන්නේ දෙකෙන් බෙදුවට පස්සේ අන්න අත්තරම y ආව කියන්නේ 15යි කියලා. මම නිකන් ගෙස් කරේ. y ආව කියන්නේ පුතාගේ වයස 15යි. පුතාගේ වයස 15යි නම් තාත්තගේ වයස ඒ වගේ 4 ගුණයක්. එහෙනම් තාත්තගේ නැත්තම් මිනිසාගේ වයස සමානයි කෙලින්ම ලිව්වත් සමාන ඒ වගේ 4 ගුණයක්. මිනිසාගේ වයස මේ වගේ 4 ගුණයක්නේ පුතේ. වයස අවුරුදු 60. වයස අවුරුදු 60. right සමගාමී සමීකරණ දෙකම x මම මුලින් y හොයන්න ඕනේ නෑ අතරම. y හෙව්වේ නැත්තම් x හොයාගන්න ක්‍රමයක් තිබ්බේ නෑ. මම y හොයලා වැඩේ කරා. right y හොයලා වැඩේ කරා. right අපි යමු 17 වෙනි ප්‍රශ්නේ. ඒක නම් කිටි ප්‍රශ්න පත්‍රයට එච්චරම යෝග්‍ය නැහැ. පොඩ්ඩක් දිගයි. මම ඒක පිළිගන්නවා. නමුත් කිටි ප්‍රශ්න පත්‍රයට දැම්මා ඊයේ පෙරේද ඕගොල්ලෝ සමගාමී ඉවර කරේ. right මතක් වෙන්නත් එක දැම්මා. මෙහෙමයි. ලේසි ගණන් හම්බෙනවනේ පුතේ. විනාඩියක්වත් යන්නේ නැතුව කෙටි ලකුණු දෙක ගන්න හම්බෙනවා. දැන් මේ ප්‍රශ්නට ලකුණු දෙක. හැබැයි ටිකක් දුර ගියා. ඒක කරන්නේ වෙලාව කන්න පුතේ. අතනින් වෙලාව ඉතුරු වෙනවා නම් හැම ප්‍රශ්නෙම එහෙම ලේසි වෙලා දෙන්නේ නැහැ. පොඩ වෙලාව කන්න. ඒ කියන්නේ වෙලාව ටිකක් ඇදෙන විදියට එනවා. ඒකට පැය දෙකකට මේ පේපරේ හදන්නේ. ලේසි ප්‍රශ්න දෙන්න කෙටි ප්‍රශ්න පත්‍රේ 25යි. කෙටි ප්‍රශ්න. ඕක කරන්න මෙහෙමයි. එතකොට ඔයාලට දෙනවා ප්‍රශ්න 20ක් 18ක් විතර ලේසියෙන් ලකුණු ගන්න. ඒතර ප්‍රශ්න 6ක් ඉතින් පොඩ්ඩක් වෙලාව නාස්ති කරන්න වගේ හදනවා. ඒක තමයි මෙතඩ් එක ඉතින්. right x වලාගේ තමයි අහන්නේ. මෙන්න මෙහෙම දෙන්නෙක් ඉන්න මේ දෙන්න සමාන්තරයි කියලා කියනවා. ඒ කියන්නේ මේයි සමාන්තර එකම ඇන්ගල් එකක යන්නේ දෙන්න. ඒ වගේ දකුණු දෙන්න මෙන්න එක ඇන්ගල් එකේ නෙමෙයි. දැන් මේයි සමාන්තර ඊතල. ඊට පස්සේ යා මෙන්න මේක
මෙන්න මෙහෙම දීලා තියෙනවා. මෙතන මෙහෙම ආවෙලක් තියෙනවා. බෙන්ටෙන්ගේ වොච් එක වගේ. රයිට්. පාට කරා නම් කළු කොළ පාටි. රයිට්. මෙතන සමානයි කියලා කියනවද? මෙතන නෑනේ. සෝරි මෙතන. මෙතන 40. උත්තර නටන්න දෙයක් නැහැ. මෙතන 40යි. හරි. දැන් මේ දෙන්න සමාන්තරයිනේ පුතේ. මේ දෙන්න සමාන්තරයි. එහෙනම් මේ රේඛාවයි මේ රේඛය වටා ගහන්න පුළුවන් මොකද්ද? Z උඩ ඒකාන්තර. එහෙනම් මෙයයි මොකද වෙන්නේ? මෙතන 40 නේ මෙතනත් 40. අපෙන් අහන්නේ x ඒ කියන්නේ මෙතන එක්කෙනා අහන්නේ. මෙතන එක්කෙනා අහන්නේ. හරි. මෙයයි සමානයි කියලා දීලා තින්නේ මේ පාදේ සමානයි නම් සම්මුඛ කෝණ. මේ කෝණේ මෙතන 40. එහෙනම් මේක වැඩක් නෑ. මේ Z එක නෙමෙයි අපිට ඕනේ මොන Z එකද? මේන්නේ මේ කොළ පාටින් එන්නේ Z එක. මේ බලන්න. මෙයා 40 නම් x එකත් 40. x සමානයි 40. ඇයි x සමානයි 40 උනේ? ඒකාන්තර කෝණ. මේ වල ලකුණු හම්බෙන්නේ මෙහෙමයි හොඳේ දරුවෝ. මේ වල ලකුණු හම්බෙන්නේ ඔයා රූප සරණේ දත්ත මාක් වෙලා තියෙනවා. එක. මෙතන 40 නම් ඒක ලියලා පෙන්වන්න ඕනේ නැහැ. මෙතන මෙහෙම මෙතන O A B ඒව දාලත් නේ. ඒතකොට ලියලා පෙන්වන්න ක්‍රමයකුත් නේ මේක 40යි. O A B 40 කියලා එහෙම ලියලා පෙන්වන්න ක්‍රමයකුත් නැහැ. ඔය ඒක රූප සරණේ දාලා පෙන්වන්න. මේක 40 නම් මේකත් 40 සම්මුඛ පාද සමාන ත්‍රිකෝණය. එහෙනම් කෝණත් සමානයි. පාද සමාන වෙන්නේ සම්මුඛ. ඒක ලියන්න ඕනේ කෙටි ප්‍රශ්න පත්‍රය. එහෙනම් මෙතන 40 නම් මෙතන x 40 වෙන්නේ ඒකාන්තර. ඒක ලියලා විතරක් තියන්න. x සමාන අංශක 4. ලකුණු දෙක ලස්සනට හම්බ වෙනවා රූපෙටයි මේක. ඒක ඇත්තරම ඉතින් මේ ගානටයි මේකටයි දෙකට හම්බ වෙන විදිය තමයි ඉතින් වැදගත්. හැබැයි රූප සරණේ එක මතක තියාගන්න රූප සරණේ මාක් වෙලා තියෙන්න ඕනේ. රූප සරණේ මාක් වෙලා තියෙන්න ඕනේ. අපි යමු පුතේ ඊළඟ ගානට 18 සන්නිකර්ෂණ පුතේ 10 වසරේ මුල පාඩම. මතකද සන්නිකර්ෂණ මං කිව්වා දශම වලින් දෙපැත්ත අරගෙන බෙදන්න කියලා. හරි. දශම වලින් දෙපැත්තට දෙක ජෝඩු අරන් බෙදද. මේක නම් දශම නැහැ. හැබැයි ඒව අමතක වෙන්න බෑ. මොකද්ද? පුතේ 245 වර්ගමූලය තමයි අහන්නේ. මං කිව්වා මේක හදද්දී 18 වෙනි ගාන. දැන් 245 මෙහෙම තියෙනවනේ. දශම නැහැ මං නිකන් ගාන මතක් කරන්න කියන්නම් කලින් ගානම. මෙන්න දශම වලින් මේ පැත්තට තියෙන ඒවා ජෝඩු වෙන් කරනවා මේ දෙන්න. මෙහින් මේ පැත්තට ජෝඩු වෙන් කරනවා. දශම આવොත් එහෙනුත් ජෝඩු දෙනවා. හිතන්න මේ ජෝඩු විදිහට බලන්න. ඒතර මේ ජෝඩුව තමයි බලන්න. මෙයා තනියම බලන්න ඕනේ. කියන්නේ 245 බෙදන්න ඕනේ පුතේ. කෙලිම 24 නෙමෙයි බලන්නේ. දෙකට බලනවා ඊට පස්සේ 45ට බලනවා ඊට පස්සේ ගේන්නේ එන්නේ ජෝඩු ගේන්නේ බිංදු ගේන්නේ බිංදුවක් නෙමෙයි ගේන්නේ බිංදු දෙක. හරි. එතකොට මුලින්ම බලන්නේ මෙන්න මෙයා. දෙක බලන්න. රයිට්. මම ගෝවා මෙතන බෙදන්න කවුරුත් නැහැ. ඔයාම තමයි තීරණය කරන්න ඕනේ. මෙතනට ඉලක්කමයි ඒ ඉලක්කමමයි මෙතනටත් එන්නේ. දැන් දෙකට කීයවරක් කීය ගත්තොත් දෙන්නේ? එක්වරක් එක ගත්තොත් නම් දෙක හැදෙන්නේ නැහැ. ඊට උඩ යන්නත් බෑනේ. දෙවරක් දෙක. මෙතනට එක දැම්මොත් හරි එක්වරක් එක එකයි. හැබැයි මෙතනට දෙක දැම්මොත් දෙවරක් දෙක හතර આવොත් අඩු කරගන්න බෑනේ පුත්. එහෙනම් මම එකට යනවා. එක්වරක් එක එකයි දෙකෙන් එකක් ගියාම එකයි. දැන් මේ හතර නෙමෙයි ගේන්නේ. මේ බෙදීමක් නෙමෙයි. හරි සන්නිකර්ෂණය හොයන ක්‍රමයක් මේ. සාමාන්‍ය බෙදීම ක්‍රමය නෙමෙයි මේ. හරි එතකොට ගේන්නේ ජෝඩුවම ගේනවා 45 කියන ජෝඩුවම ගේනවා. එතකොට 145. ඊට පස්සේ මම මොකද්ද කිව්වේ? මේ 145 බෙදන්නේ කාගෙන්ද පුතේ? මෙන්න මෙයාව හරි මෙහින්ම මීතල දදා කරේ. මෙයාව දෙකෙන් බෙදපු ගා. දෙකෙන් ගුණ කරපු ගා. දෙවරක් එක 2යි. මෙතනට හිස්ත. මෙන්න මේ කොටුවා తీර මේ කොටුවයි ඒක එන ඉලක්කමමයි මෙතනට. කීයද? මෙතනට එක දැම්මොත් 21. 21යි මෙතනටත් 1. මෙතනට එක නම් දාන්නේ මෙතනටත් 1. මෙතනට පුතේ දෙක නම් දාන්නේ මෙතනටත් 2. මම මේ තියරිය මතක් කරන්නේ. කෙලින්ම මට ගාන හදලා දාන්න තිබ්බා. රයිට්. එහෙනම් 20 කීයක් 145ට එයිද? 27ක් දැම්මොත් 25ක් දැම්මොත් 25 වරක් 5 125යි. මම 6ක් දාන්න ෂේප් එකේ. 25 වරක් 25 මෙතනටත් දැම්ම 5 දැම්මොත් 25 වරක් 5 125යිනේ. ඊට වැඩියිනේ. පොඩ්ඩක් 6 දාලා බලමු. වැරදුනොත් මකෝ.
6 වරක් 6 36න් 3ක් ඉතිරි 6 වරක් 2 12යි 3යි 12යි 3යි 15යි වැඩි නේ පුතේ 156 වැඩි වුණානේ 6 වරක් 6 36න් 6 3ක් ඉතිරි 6 වරක් 2 12යි 3යි 15යි වැඩි වුණා එහෙනම් හරියන්නේ කීයද 5 තමයි කරන්න දෙයක් නැහැ ඒක දාමු 5 වරක් 25 ඒක මම දන්නවා 125යි ඔව් 145 125 ගියාම කීයද 20යිනේ පුතේ 20ක් දශම ස්ථානයක් තියලා බිංදු දෙකක් අපෙන් අහන්නේ පළමු සන්නිකර්ෂණය. ඒතකොට එක දශම ස්ථානයකට ගේන්න ඕනේ. එතකොට මෙන්න මේ දැන් මේ දෙන්න මේ ජෝඩුවම දෙකෙන් ගුණ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ කවුද? මේ තියරි උගන්වන ඕනේ මේ තියරි මතක් කිරීමක් කරන්නේ. හරි උගන්වනවා කියලා හිතන්න එපා. පේපර් එකට අදාළව තියරි මතක් කිරීමක් කරන්න. එකපාරක් කර තියරි ඉගෙනගෙන තියෙනවා. 15 දෙකෙන් ගුණ කරොත් තමයි 30. දැන් මේ කොටුවා තීරණය කරන්න ඕනේ. 300 කීයද? මෙතනටත් එන්න. එතන නම් එන්නේ දශම. බිංදු දෙක ගත්තේ පුතේ දශම පැත්තෙන්. දශම තියලා බිංදු දෙක ගත්තා. දශම මෙතන විතරක් තිබුණේ. මෙතන විතරක් දශම තියලා බිංදු දෙකක්. හැම එකේදීම ගන්නේ ජෝඩු. මේ ජෝඩුව ගත්තා. ඊපස් අතින් ගන්නේ ජෝඩු. දශම තියලා අතින් ගන්නේ ජෝඩු. 2000ට 30 ඒවා. 300 කීය හරි නෙන්නේ පුතේ. මෙතනට දෙක දැම්මොත් මෙතනටත් දෙක. 300 දෙකේ ගොඩවල් දෙකක් 604යිනේ. 300 ගොඩවල් 3ක් යන්ද. එතකොට එන්නේ 900 ගාණක්. මේ 2000 නේ. එහෙනම් 6ක් යම් ෂේප් එකේ. 1800 ගාණක් එයිනේ. 1900ට ආසන්න උත්තරයක් 6 6ක්. ඒක ගන්නෙ කොහොමද? ඒක ගන්නෙ කොහොමද කියන්නේ පුතේ ඒක සාමාන්‍ය දැනීම. මෙතනට එන්නේ කීයද? ඒ වලට ඒවා මැක්ස් නෙමෙයි. මෙතනට එන්නේ හරියටම මේක. ඒක සාමාන්‍ය දැනීමෙන් ඔයාලට ගන්න පුළුවන්. හරි. 6 වරක් 6 36න් 6 3ක් ඉතිරි. 6 වරක් බිඳුව වැඩන්නේ. එතකොට 3මයි එන්නේ. 6 වරක් 3 18යි. ඔව් මේක උලක් නැහැ. ෂේප් නේ. අඩු වෙච්ච උත්තරේ නම් ඕනේ නැහැ. අපි කෙලින් පොවටක් දාමු. 4යි 9න් 3ක් ගියාම 6යි 19න් 164යි 300 නැහැනේ කොටව. ඔය ඇති. එක දශම ස්ථානේ පළමු සන්නිකර්ෂණය වෙනවනේ. එහෙනම් 245 පළමු සන්නිකර්ෂණය තමයි ආසන්නව සමානුපාතද පුතේ 15.6ට 15.6ට බලන්න වැරදුනේ කොතනද කියලා. බලන්න වැරදුනේ කොතනද කියලා. නෝට් ඩවුන් කරගන්න. ඒක හදන්න ඉඩ මදීද මන්ද? ඔව් ටිකක් ඉඩ මදි. රයිට් මේක නෝට් ඩවුන් කරන්න. මේ අමතක වෙන්න දැන් මේ තියරි ගාන ආයි මතක නම් අමතක නම් ගාන සම්පූර්ණයෙන් හදලා නිකම් චුට්ටක් රිවර්ස් එකට අරගෙන දෙකට හරි දාලා බලන්න ස්පීඩ් එක වැඩි කරලා හරි ආයි පොඩ්ඩක් පස්සට අර මේක ලියන්නේ මොකද්ද ටක් ගාලා කරේ කියලා ඔළුවට නෝට් ඩවුන් කරගන්න කොච්චර පොතේ ලිව්වා රයිට් ඒවා මේක එක පොතේ ලියන එක තාමත් වැදගත් නිකම් පික්චර් එකක් බලනවා වගේ නිකම් බයිස්කෝප් එකක් බලනවා වගේ බලන් හිටියට වැඩක් නැහැ පොතේ ලියන එක තාමත් වැදගත් පොතේ ලියන එක තමයි පුතේ ඔළුවට යන්නේ ඒක අර නිකන් ඔහේ ලියන්නම් වලේ ලියන්න වැඩක් නැහැ හරි මොකද ආයුවා කෙටි ප්‍රශ්න පත්‍රය ලියනෝනේ මේ දන්නේ තුන්වෙනි දවසේ දැන් මේ පළවෙනි දවසේ පේපරේ දෙවෙනි දවසේ රචනා තුන්වෙනි දවසේ තමයි කෙටි ප්‍රශ්න පත්‍ර පැය දෙකේ පේපරේ විහෝගතයි කෙටි ආයෙ තුන ලියද්දි මේකේ ඩවුට් තුන්වෙනි පේපරේ වරද්දන්න බෑ පළවෙනි පේපරේ ඩවුට් තුන්වෙනි අවට වැරදිච්ච ඒවා දෙවෙනි තුන්වෙනි පේපරේ වරද්දන්න බෑ ඒකට තමයි මේ ප්‍රැක්ටිස් කරවන්නේ හරි රයිට් ඔහේ ලියාගෙන යන්න එපා 19 4x ඍණ 5y සමානයිලු ඍණ 7ට තව එකක් කියනවා 4y ඍණ 3x සමානයිලු 12යි. මේ සමගාමී සමීකරණ විසඳන්න එපා කියනවා. සමගාමී විදියට විසඳන්න එපාලු. කෙලින්ම කියන්නේ x හොයලා වෙනම y හොයලා x ගෙන් y අඩු කරලා දැන් අහන්නේ මේකනේ. x ඍණ y නේ අහන්නේ. වාර කරන්න පුළුවන් x සමගාමීව අපි කියලා දුන්නු විදිහට සමගාමී සමීකරණ මුලින්ම හොයලා x හොයන. ඊට පස්සේ y හොයන. ඊට පස්සේ x ගෙන් y. එහෙම නෙමෙයිලු. එහෙම සමගාමී විසඳන්න එපාලු. කෙලින්ම x ඍණ y හරහා. ඒක ඔයාලට පේනවා මෙතන 4x වැඩි මෙතන 3x එකක් වගේ මෙයා මෙයාගෙන් අඩු කරොත් සෝරි මෙයා මේ දෙන්න එකතු කරොත් x එකක් කියන. මේ දෙන්න එකතු කරොත් y එකක් එහෙනම් මම 1 2 එකතු කරනවා බලන්න. අඩු කරොත් 4x ගෙන්නේ 4x ගෙන් අඩු කරොත් ඍණ 3x මොකද වෙන්නේ?
ප්‍රින්ටින් done වෙලා දෙන්න එකතු වෙනවා. එහෙනම් අඩු කරලා හරියක් නැහැ මම මොනවද කරන්න ඕන? එකතු කරොත් ගේම හරි. 4x ගේ 3x දීලා x එක කෙනෙක් එනවා. එහෙනම් මම මෙහෙම වැඩක් කරනවා. වම් පැත්ත පළවෙනි යගෙන් එකතු කරනවා දකුණු පැත්තේ පළවෙනි. 4යි දකුණු පැත්තේ දෙවෙනි සමීකරණයේ වම් පැත්ත. පළවෙනි සමීකරණයේ වම් පැත්තට එකතු කරා දෙවෙනි සමීකරණයේ වම් පැත්ත සමානයි. පළවෙනි සමීකරණයේ දකුණු පැත්ත එකතු කරා දෙවෙනි සමීකරණයේ දකුණු පැත්ත. අර බලන්න 4x ගේ ඍණ 3x ගියාම පුතේ x ඍණ 5y කියන ධන 4y ගියාම ලොග් එකෙන් පොඩ්ඩ ගියාම y 5න් 4ක් ගියාම 1y ලොග් එක ලකුණ ඍණ. පුතේ ඍණ 7න් 12ක් ගියාම 12න් 7ක් ගියා 5යි නේ. 12න් 7ක් ගියාම 5. ලකුණ දාන්න. ලොග් එක ලකුණ දාන්න. මෙයාගේ 4x ගේ ඍණ 3x ගියාම 4න් 3ක් ගියාම 1x 5y ගෙන් 4y ගියාම 1y ලොග් එක ලකුණ ඍණ. එතකොට x ඍණ y උත්තරයක් එනවා මෙතනින් එනවා. කීයද? 5. නේ රයිට්. ඒකට සමගාමී සමීකරණ වෙන වෙනම විසඳලා නෙමෙයි ගත්තේ. කෙලින්ම අර එකෙන් අර අඩු කරලා ගත්තා. වෙනම x හොයලා වෙනම y හොයලා නෙමෙයි ගත්තේ. කෙලින්ම එකට ගත්තා. එක කමාන්ඩ් එකයි එක කමාන්ඩ් එකෙන් ගාන හැදුවා. මේක තමයි කමාන්ඩ් එක මේක ලියන එක වැදගත්. ඔයා මොකක්ද කරේ? අඩු කරාද එකතු කරා? මට ඕනේ ඒක. රයිට්. 20. තව ගණන් 5යි. 20. පුතේ මෙහෙම මෙහෙම රූප සටහනක් දෙන්න. මම කියන රූප සටහන ටිකක් එනවා කියලා පුතේ. ඒතකොට මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම අඩ වෘත්තයක් වගේ තියෙන්නේ. A O B උඩ කෑල්ල තමයි ගානයි දුවන්නේ. මෙතන මුල්ලටම යාවල්ලා තියෙනවා. තව C වල ඉඳලා ඕට යාවල්ලා තියෙනවා. ඕක කියන්නේ සාමාන්‍ය ඉතින් කේන්ද්‍රයෙන්. අපි දැනගන්න ඕනේ වෘත්තයක විස්කම්භයේ සිට විස්කම්භයේ මුළු දෙකේ ඉඳන් වෘත්තය මත ගහන ඕනෑම ත්‍රිකෝණයක් මුල්ල මොනවා වෙනවද? ඍජු කෝණයන් මෙතන අංශක මුල් අංශක 90ක් වෙන. කියන්නේ මේ මුල් අංශක 90. පළවෙනි එක යන්නේ ඒකනේ ACB ACB අංශකය කියේ. ACB සමානයි අංශක 90. මෙතන 50යි කියලා දීලා තියෙනවානේ. ABC මෙයා අහනවා දරුවෝ. මෙයා හොයන්න පුළුවන් නේ. මේ මුල්ලක් දන්නවා මේ මුල්ලක් දන්නවා එක මොන දන්න මුල්ල මෙයා. එහෙනම් 180න් 180න් මෙන්න මේ දෙන්න අඩු කරා නම් හරි. එතකොට එනවා මෙයා 180 කියන්නේ පුතේ ත්‍රිකෝණයේ මුළු තුනෙන් 180න් 90යි 50යි අඩු කරා නම් හරි. එතකොට එනවා A B C ට උත්තරයක්. 180න් අඩු කරනවා පුතේ මේ ජෝඩු දෙන්න 90යි 50යි. 90යි 50යි කියන්නේ කීයද 140ක් අඩු කරනවා. එතකොට එනවා කීයද? මෙන්න මෙයාට අදාළ කෝණය අංශක 40යි කියන්නේ. ලකුණු දෙක. ඒක එච්චර අමාරු ගණක් නෙමෙයි. 20 සාමාන්‍යයෙන් අවසන් ප්‍රශ්න සෙට් එක අමාරු කරනවා. ඒකට තාම 20 නම් අමාරු නෑ. හැබැයි 21 නම් උට පොඩ්ඩක් අමාරු කරලා තියෙනවා. පොඩ්ඩක් අමාරු කරලා තියෙනවා. බලාගන්න. 21. අනේ ගොඩක් වෙලා තියෙනවනේ මහන්සිනේ. ඒ වැඩිය මීට වැඩිය මහන්සි වැඩ තියෙනවා. මේ ඕගොල්ලන්ට කරන්න පුළුවන් මහන්සි අඩුවෙන්ම කරන්න පුළුවන් වැඩේ තමයි අධ්‍යාපනයෙන් ඉහළට එන්නේ. උඩ වැඩිය මහන්සිලා කරන වැඩ තියෙනවා. දැන් ඔය හිතන්නකො ක්‍රිකට් ගහන කට්ටිය. ක්‍රිකට් ගහන කට්ටිය කියන්නේ ඉස්කෝලේ කාලේ ඉඳන්ම ක්‍රිකට් ගහනවා. අධ්‍යාපනයට වැඩිය මුල් ස්ථානයේ ක්‍රිකට් ගහන මොකද සිලෝන් ටීම් සිලෙක්ට් වෙන කියන්නේ වෙනම ලෙවල් එකක් ඉඳලා ඒක අමාරුයි. ඒක වෙනම ප්‍රොෆෙෂනල් වැඩක්. සිලෝන් ටීම් සිලෙක්ට් වෙනවා කියන්නේ වෘත්තිමය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක්නේ. එතකොට මේ වැඩේ කරන්න ලොකුම කැපකිරීමක් කරන්න ඕනේ. මොකද ඉස්කෝලේ කාලේ සෙල්ලම් කරලා හොඳටම බෙස්ට් පර්ෆෝමන්ස් පෙන්නලා ක්ලබ් ගහලා සිලෝන් ටීම් වෙන්න අවුරුදු 22 23 24 ලා සිලෝන් ටීම් සිලෙක්ට් වෙලා නැහැ. ඇයි? කොල්ලෝ කීයක් ඉන්නවද බලාගෙන සිලෝන් ටීම් ගහන. අපි හිතනවා අනිත් ක්‍රිකට් ගහන එක ලේසි ඉගෙන ගන්නවට වැඩිය. පොඩි ඉගෙනගෙන කැම්පස් යන එක ඊට වැඩිය ලේසි. සිලෝන් ටීම් එක සිලෙක්ට් වෙනවට වැඩිය. හිතන තරම් සිලෝන් හිත තමයි කතන්දරේ. ඉගෙන ගන්න එක තරම් මේ වයසට ඔය ජොබ් කරලා නම් වෙන මොන ඕලෙල් පොඩ්ඩක් කොට දාගෙන
පොඩ්ඩක් ගොඩ දාගෙන නෙමෙයි හොඳට ගොඩ දාගන්න. පොඩ්ඩක් ගොඩ දාලා අර පොඩි පොඩි ගේම් ගහනවට වැඩිය යන්න පුළුවන් බෙස්ම පාත් එක සහ ක්වොලිටිම. අපි වැඩක් කරද්දී ඒකේ ක්වොලිටිම පාත් එක අපි බලන්නේ. මොකක් හරි ගල්ලා සල්ලි හොයන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් අර ඒකේ ක්වොලිටිම පාත් එක අයිගෙන කට 9s දාලා 8ක් 7ක් දාලා අර ඒ ලෙවල් එක වෙනස්. ඉගෙන ගත්තා ඉගෙන නොගත්තා හැමෝම සාපේක්ෂව මුදල් හොයනවා. ඉගෙන ගත්ත මිනිස්සුන්ට වැඩි හොයන්න පුළුවන්. ඊට වැඩි අර මනුස්සයට හම්බ වෙන අමුතු ක්වොලිටියක් ඒක ඔයාට සතුයි. හරි? ඒක ඔයාට සතුයි. ඒ ස්මාර්ට් ගතිය ගන්න අමාරුයි. හරි? ඒකට තමයි මේ ප්‍රැක්ටිස් කරන්නේ. ඒකට ඉතින් මහන්සි හිතන්න එපා. ඔයා වෙනුවෙන් වැඩ කරන ඔයා. සාධාරණයි. me versus me. හරි? ඔයා වෙනුවෙන් ඔයා වැඩ කරනවා. right. මෙන්න මෙහෙම රූප සටහනක් තියෙනවා. මෙන්න මෙහෙම රූප සටහනක් තියෙනවා. ඔයාට මේ කාලෙදි මේවා අමාරුයි. හරි? හැබැයි ඕගොල්ලන් හැමදාම ওই වයසේ ඉන්නේ නැහැනේ පුතේ. හැමදාම ওই වයසේ ඉන්නේ නැහැ. ලොකු වුණාට පස්සේ එතකොට තේරෙයි අප්පා මේ චූටි වැඩනේ අපි මේ කාලේ කරේ නැත්තේ. දැන් ඉතින් ඒතකොට පරක්කු වැඩි. අදාළ වයසට අදාළ දේවල් කරලා ගොඩ ගියාම ඒක වෙනම ලෙවල් එකක්. මේ O level කියන්නේම ඕකයි. ඔයාගේ ළමා කාලේ මනින එක්තරා ක්‍රමයක්. ළමා කාලේ ඔයා මොකද්ද කරේ? පිස්සු කෙල කෙල හිටියද හරියට වැඩ කරාද? ළමා කාලේ මනින එකක්. අපේ ළමා කාලේ මනින්න පුළුවන් හොඳම දේ තමයි මගේ අපේ O level result එක. අපි best result දැම්මේ නැහැ කියලා හිතන්නකො. එහෙනම් අපි ළමා කාලේ පිස්සු කෙල. අපි best results දැම්ම නම් අන්න අපි ළමා කාලේ අප් එකට වැඩ කළා. හයි එකේ වැඩ කළා. right ළමා කාලේ මනින්න පුළුවන් මන්න හිතන විදිහට හොඳම බෙස්ම ක්‍රමය තමයි මේ ඔගේ ළමා කාලේ කැපකිරීම කොහොමද? සාමාන්‍ය අපි මනෝවිද්‍යාව කියනවා ළමා කාලයේ වැඩිපුර කැපකිරීම කරන්න පුළුවන් නම් එයා ජීවිතේ ගොඩ සාර්ථක මනුස්සෙක් වෙනවා. මොකද එයාගේ ළමා කාලයෙන්ම එයා ජීවිතය අල්ලගෙන. එයාට ඉතුරු ගේම ඉතුරු භාගයේ අවුලක් නැහැ. right. කියන ඔළුව ඒ දවස්වල ඉඳන්ම වැඩ කියලාගෙන ඉතින් අදහස් වෙන්නේ. ඒකට එතනින් පස්සේ මැෂින් එකක් මුල් කාලේ හොඳට වැඩ කරා කියන්නේ පරණ වෙන්න ඒ මැෂින් එක හොඳට වැඩ කරනවා. හරි. වාහනයක් පැත්තෙන් හිතන්න එපා. හරි. වාහනයක් වගේ නෙමෙයි. එහෙනම් වාහනේ පරණ වෙන්න හොඳ එහෙම සීන් එකක් නෙමෙයි මං කියන්නේ. තමන්ගේ මේ මැෂින් එක. ඔයාගේ හිතන මැෂින් එක. ශරීරය නෙමෙයි මානසික පැත්තෙන් හිතන මැෂින් එක. පොඩි කාලේ ඉඳන් හොඳට ක්‍රියා කරනවා කියන්නේ හොඳට හිතන තින්කින් පාර්ට් එක හොඳට තියෙනවා කියන්නේ ඔයාගේ ළමා කාලය ප්‍රගුණ වෙලා තියෙනවා කියන්නේ ඔයා ඉස්සරහට යද්දිත් ඒක ඩිවෙලොප් වෙන එකනේ පුතේ වෙන්නේ එක්ස්පීරියන්ස් එක. තව ඒ හම්බෙන්න උනට වයසට යන වයසට මේක තමයි හොඳම ආයෝජනය. චාපදිග සෙන්ටිමීටර් පුතේ මෙන්න මේ චාප දැන් පරිමිතිය අහන්නේ මේ චාපදිගනේ අපි හොයන්න ඕනේ පුතේ ඒක දීලා සෙන්ටිමීටර් 22යි. දැන් පරිමිතිය කියන්නේ මොකද්ද? වටේදී මොකක් හරි තැනකින් පටන් ගන්න. මම මෙතනින් පටන් ගන්නවා. මෙතනින් පටන් ගමන් පරිමිතිය කියන්නේ මේකයි දැන් මේ කැලල විතරයි අවුල්. ඒ කැලලක් දන්නවා. මේක චාපයක් ඒකයි මේයි මෙන්න මේ වටේ දිග එකතු කරා නම් හරි. ඕකනේ චාපදිග කියන්නේ. සෝරි පරිමිතිය කියන්නේ. දැන් මම පරිමිතියට මෙයා විතරයි දන්නේ. මෙයා මේ වටේ කැලි හතර දන්නේ. හැබැයි මම එක දෙයක් දන්නවා. මෙයයි සමානයි. මේ පුතේ ආරය ඒ මේ ඔක්කොම ආරයදී අරය හොයා ගන්නවා. මෙතන දීලා තියෙන අංශක 60යි කියලා. එහෙනම් මෙතනින් තමයි හොයාගන්නේ චාපදික හොයන සූත්‍රය මොකද්ද? චාපදික හොයන සූත්‍රය. චාපදික දීලා තියෙනවා. චාපදික හොයන්නේ සම්පූර්ණ වෘත්තයක නම් 2π r. එයාගෙන් මට කෑල්ලයි තියෙන්නේ. කීයද කෑල්ල? 360න් 60යි තියෙන්නේ. මෙතන තියෙන ඔක්කොම දන්නවා r. මෙතනදී ඔක්කොම දන්නවා r විතරයි දන්නේ. r හොයාගත්ත කියන්නේ ගාන හැදුවා. චාපදික කීයද? 22යි. 2යි 5 කියන්නේ 7න් 22යි. අරය දන්නේ නැහැ. පුතේ මම මේක පොඩ්ඩක් සුළු කරන් ඉන්නම්. බිඳුවට බිඳුව කැපුණා 6 ගොඩවල් 1යි 36ට 6 ගොඩවල් 6යි. කියන්නේ 6න් 1යි. එකම එක නොදන්න පදේ මොකද දරුවෝ? sorry. මොකද ඒ රව් කරේ? x නෙමෙයි r. එකම එක නොදන්න පදේ r. පුතේ r හොයන්න තියෙන්නේ. මේ පැත්තේ චුට්ටක් ඕනනම් කපන්න පුළුවන්. කැපුවේ නැතුව කෙලින්ම හරස් කුලිත් දාන්න පුළුවන්. මොනනම් 2ට 6 මම ඕනම් කපන් යන්න. 2 ගොඩවල් 1යි 6ට 2 ගොඩවල් 3යි. ඔච්චරයිනේ කැපෙන්නේ.
තව කැපෙන්නේ එහෙනම් මෙහි දැන් එකපාරක් කරා හරස් කොයිද මෙහි යට ඉන්නේවා යට ඉන්නේ 7යි 3යි. එයා මේ උඩට එනවා. මෙහි උඩ ඉන්නේ 22 විතරයි. එයා එනවා මෙහි යට. ඒක සිහි කල්පනාවෙන් දාන්න. දාද්දි ඉතින් පටලව ගන්න එපා. හරි? ඒතර R සමානයි. මම මේ පැත්තම ලියන්නම් 22 පැත්තට යට ඉන්නේ වෙනවා. 22 උඩ ඒ කියන්නේ 22 කියන්නේ පුතේ උඩ පැත්තට එනවා යට ඉන්නේ 7යි 3යි. යටට යනවා මෙහි උඩ ඉන්නේ කවුද? මෙහි උඩ ඉන්නේ කවුද? 22 යටට. මෙහි 22ට මෙහි 22 කවන්නත් තිබ කමන්න මෙතනම කපමු 22ට 22. R සමානයි 7 වරක් 3 කීයද? අනේ ඉස්සෙල්ලා ආව ගානමයි ආවේනේ. ඉස්සෙල්ලා ගාන ගත්ත අර ආවේ 21යි නේ. right 21යි. මෙතනින් පටන් ගන්නෙ මං. අරේ 21යි. පරිමිතියනේ පොතේ යන්නේ රූපයේ පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිග. මෙතනින් පටන් ගත්තේ 21යි මේ කෑල්ල 22යි. හරි? ඊට පස්සේ 21යි 21යි 21. ඔක්කොම 21 කොට මේක ගන්න නැහැ නේ පුතේ. පරිමිතිය කියන්නේ වටේදී 21 මේක 22යි ඒක චාපදේ. 21 කොටවල් 1යි 2යි 3යි 4යි 21 කොටවල් 4කට මෙන්න මේ චාප දෙකක් එකතු කරනවා 21 කොටවල් 4ක් කියන්නේ කී 84ට එකතු කරනකොට 22 හරිම ලස්සන උත්තරයක් කියන්නේ 80යි 20යි කියන්නේ 80යි 20යි 100යි 100යි 4යි 2යි 6යි 106යි උතේ දිගක් චාප දිගක් සෙන්ටිමීටර වලින් බලන්න මම එකතු කරපිටි ගුණ කරපිටි 4 වරක් 1 4යි 4 වරක් 1 8ට 84ට 22ක් කියන්නේ පුතේ 4යි 2යි පොඩ්ඩ අමතක කරන්නකෝ 80ට 20ක් එකතු කරාම 100යි 4යි 2යි 6යි 106යි right 21 ටිකක් හොඳයි ඒ ගාන ටිකක් තිබ්බ වැඩක් පොඩ්ඩක් හිතන්න තිබ්බ ඒක හොඳයි ඒක හොඳයි පුතේ ඒක හොඳ වෙච්ච එකේ කිසිම පාඩුවක් නැහැ ටිකක් දිග වෙච්ච එකට ඒ ලකුණු දෙක ගන්න 22 නිකම්ම ලකුණු දෙක පේලි දෙකෙන් ලකුණු දෙක ගන්න පුළුවන් right වීඩියෝ එක පෝස්ට් කරලා මේක ලියා ගන්න රූප සරහනක් අඳින්න කමක් නැහැ වැඩි වෙන්නේ නැහැ right එක ළමයෙක්වත් ටියුට් එකයි මේ ඔයා ලියලා මාක් කරලා මන් දීලා ඇති ටියුට් එක. ඒ ටියුට් එක ඇතුලේ කුරුටු බූටු දැන් ගන්න යන්න එපා රතු පෑන්. හරි? මං ලකුණු දාද්දි පොඩ්ඩක් හරි ගහලා ලකුණු දෙක දාද්දි පොඩ්ඩ ඊට ගිහිල්ලා ඇති. ඕක අස්සේ කුරුමිනි අකුරෙන් ලියන්න නම් යන්න එපා. හරි? ඔයා වැඩ කරන පිළිවෙල තියෙන නීට් එක. වෙනම පේපර් ක්ලාස් එකට වෙනම CR පොතක් අරගෙන වැඩ ටික මේක වෙනම ලස්සනට කරගෙන යන්න. right මම පොත් බලනවා පේපර් ක්ලාස් එකේදී පේපර් ක්ලාස් එකට එද්දි පොත ගියා right ඔයා පේපර් ක්ලාස් එකට එද්දි පොත ගෙනල්ලා නැහැ කියන්නේ මේ වීඩියෝ මේ මෙතන මේ දැන් අපි දන්නේ පැයකට ආසන්න නැහැ මේ කෑල්ල මිස් කරගෙන යනවා හරි ඔය වීඩියෝ එකේ කෑල්ලක් දෙකක් ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න 10 විතරයි බලලා තියෙන්නේ හරි එහෙම කට්ටිය ඉන්නවා හරි ඔයා නීට් එකට කරොත් ඔයාගේ මනසත් හැදෙන්නේ නීට් එකට මනස ඊට පස්සේ ඔයා හිතන්නකෝ ගාන හදන එකත් සෑහෙන නීට් වෙනවා. ඔයාගේ එතකොට මනස හැදෙන්නේ ගාන හදන නීට් එක තමයි. ඒතකොට අලුත් ගානක් හැදෙන්නේ නීට් එකට නම් ඔයා ඊට කලින් ගණන් හදලා තියෙනවා නීට් එක. නැත්නම් එකපාරට එක්සෑම් එකේදී ගණන් නීට් එකට හැදෙන්නේ නැහැ. ලස්සන පියවරවල වලට හැදෙන්නේ නැහැ. ඔයා එහෙම හදලා නැහැ පුරුදු වෙලා නැති හින්දා. රයිට්? එතකොට මනස හැදෙන විදියටයි ඔයාට වැඩක් ඉස්සරහට වෙන්නේ. ඒ මේ කරන්නේ මනස හදන එක. නීට් එකට. පුතේ මේක හරිම ලේසි. ලකුණු දෙක ගන්න හරිම ලේසි. අච්චර දුකක් විඳින්න ඕනේ නැහැ 21 ගානවා. පුතේ ABCD සමාන්තර ආශ්‍රය වර්ගඵලය 82යි. ඕන්නේ මේ මුකුත් දාන්න. කෙලින්ම මේක වර්ගඵලය විකර්ණය මොකද වෙන්නේ? මං ඉගෙනුවා පුතේ සමාන්තර ආශ්‍රයක් නම් චතුරාශ්‍රයක් කියලා බෑ. ABCD සමාන්තර ආශ්‍රයක් කියලා කියනවනේ. සමාන්තර ආශ්‍රයක් නම් මේ කෙලින්ම තියරිය අහන්නේ. සමාන්තර ආශ්‍රයක් නම් එම විකර්ණයෙන් මොකද්ද වෙන්නේ? වර්ගඵලය දෙකට බෙදෙනවා. විකර්ණයෙන් වර්ගඵලය දෙකට බෙදෙනවා. කෙලින්ම පොයින්ට් එකක් වශයෙන් ලියලා සමාන්තර ආශ්‍රයක් නම් විකර්ණයෙන් එම වර්ගඵලය දෙකට බෙදෙනවා. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද? 82 නේ පුතේ අහන්නේ. එක් කෙලින්ම දෙකට බෙදෙනවා. 41යි වර්ග සෙන්ටිමීටර කියලා ලියලා සරල කරන් දාලා පොතේ ලියන්න. සමාන්තර ආශ්‍රයක විකර්ණයේ සමාන්තර ආශ්‍රයක විකර්ණයෙන් වර්ගඵලය දෙකට බෙදේ. වර්ගඵලය සමච්ඡේදනයේ වේ. ඒක වඩාත් හොඳයි. වර්ගඵලය සමච්ඡේදනයේ වේ. සමානව දෙකට බෙදෙනවා. චූටි කාලේ ගානක් පුතේ 23 කියන්නේ. ඌව නම් අවුල්. මේව නම් සෑහෙන ලේසි ගණන්. හරි 23 වගේ ප්‍රශ්නයකට අන්තිම ප්‍රශ්නයකට දාන එකත්
දාලා තියෙන එකත් hina වෙන්න ඕන ඕගොල්ලන් මේ කියන්නේ අන්තිම ගණන් පොතේ සැහෙන අමාරු වෙනවා 20 ඉඳන් 25ට යද්දි එක ගානයි හම්බුනේ 21 විතරයි චුට්ටක් අර දිගට තිබ්බේ නැත්නම් සාමාන්‍ය අන්තිම ගණන් සෙට් එක අමාරුයි මුලට සාපේක්ෂව පුතේ මුලින්ම x තනි කරන්න ඕනේ මේ අසමානතාවයේ දානල් මේ 3x ලුනේ පුතේ කුඩා මේ කියුවොත් මේ මුලින් කියවන්න මෙතන ඉඳන් කියවගෙන යන්න 3x මුලින්ම හම්බෙන්නේ කුඩා පැත්ත කුඩා හෝ සමානයි 15ට වැඩි 15ට කුඩායි කියලා කියන්නේ 3x මට වැඩක් නැහැ මට ඕනේ x වලට මොකද පුතේ රේඛාවට දාන්නේ මොකද්ද මේකනේ පුතේ රේඛා x රේඛාව මේකනේ ඒතර x මේකනේ රේඛාව සදිසර රේඛාව අසමානතාව කොහොමද දාන්නේ මේකනේ මේ රේඛාව x ඉන්නේ නම් 3x මට බෑ වැඩක් නැහැ එහෙනම් දෙපසම 3න් බෙදලා x උත්තරයක් ගන්න 3ට 3ක් කැපුවා x උඩා හෝ සමානයි 15 3න් බෙදුවම අන්න උත්තරේ දෙන්න. දැන් 5ට වැඩිය x කුඩයි කියලා කියන්නේ. 7න් වගේ පටන් ගන්න 7 6 5 5ට වැඩිය 4 3 2 1 බිංදුව ඍණ 1. අසමාන සදා right. එතකොට 5 රවුම් වෙලා තියෙන්න ඕනේ. විසදුම් රේඛාවක සංඛ්‍යා රේඛාවක නිරූපණය කරනවා. එතකොට 5 අසමානතාවයේ තිබ්බේ නැත්නම් අසමානතාවයේ මෙන්න මේ සමාන ලකුණ තිබ්බේ නැත්නම් බිඳුව පාට කරන්නේ 5 අදාළ බිඳුව පාට කරන්නේ නැහැ. තියෙන හින්දා පාට කරනවා චූටි කාලේ. හරි 5ට වැඩිය අඩු පැත්ත x කුඩා පැත්ත එහෙනම් 5ට වැඩිය මොනවා වෙන්න ඕනද? අඩු පැත්ත පාට වෙන්න ඕන. ඕක දිගටම යනවා. ඍණ 1 ඍණ 2 යන හින්දා මේ පැත්තට ඊතලයක් දාලා තියෙනවා. නිකන් හරි මෙහෙම තිබ්බනම් මෙන්න මෙතන පාට වෙන්නේ නැහැ. පාට කරන්නේ නැතුව මෙතනින් ඉස්සරහට. මේක අසමානතාවයේ සමානතා ලකුණු තියෙන හින්දා පහත් පාට වෙනවා. 24 අන්න මිනිස් දින ගානක් මම බලාගෙන හිටියේ මිනිස් දින ගානක් කියන්නේ. මොකද මං කලින් ගාන හිතුවේ මිනිස් දින කියලා. මම මිනිස් දින ගානක් දැම්ම 24ට දාලා තියෙනවා. අනිවාර්යෙන් මිනිස් දින ගානක් එනවා ප්‍රතිශත එක ගානක් එනවා කූපෝගු එක ගානක් එනවා අන්තිම ගාන නිර්මාණ ගානක් එනවා ඒව එක ගණන්. ඔය ජාමිතියෙන් තමයි ගණන් 6ක් 7ක් විතර අහන්නේ. විසඳන්නේ ඒවා 93ක් 4ක්. right. ඉතින් අර එක අහන ඒවා ඉතින් පුතේ ඒවා වරද්දන්න එපා. ප්‍රතිශත එක ගානේ, කූපෝගු එක ගානේ, මිනිස් දින එක ගානේ. ඔයා හිතන්නකෝ 11 දැන් මෙච්චර හදලා 11 වසර O level විභාගයට ගිහිල්ලා ජාමිති ගාන මිස්සුනොත් ආයි හදන ජාමිති ගාන තියෙනවා කෙටි ප්‍රශ්න පත්‍රය. ඒ ප්‍රතිශත ගාන කෙටි ප්‍රශ්න පත්‍රේ නෑ. ඔය දන්න මුළු ජීවිතේම ඉගෙනගත්ත ප්‍රතිශත ගාන O level වලට ගිහලා මේ ගාන වැරද්දුවොත් අපරාධ. ජීවිතේටම හදන්න තියෙන අර එක ගාන. ඒකට තමයි අපි ප්‍රැක්ටිස් කරන්නේ. ඊට පස්සේ කූපෝගු කෙටි ප්‍රශ්න පත්‍රය එක ගානයි PG ප්‍රකාශන වල කුඩා පොතු කර. ඒ ගාන වැරද්දුව කියන්නේ අපරාධ ඉතින්. ආයි ඒ වගේ ගානක ඉතින් හම්බෙන්නේ නැහැ. මොකද්ද ඒ ලෙවල් වල මැත්ස් කරත් හම්බෙන්නේ නැහැ. කූපෝගු හොයන්න නෑ පුතේ. එච්චර සරල ඒවා නෑ ඒ ලෙවල් මැත්ස් වල කම්බයින් මැත්ස්. හරි? ඒ ප්‍රතිශත නෑ. ප්‍රතිශත කියන්නේ කොමර්ස් පාර්ට් එක ගන්න. අපිට අදාළ නෑ. ඒ කියන්නේ ඒ ලෙවල් මැත්ස් වලට ප්‍රතිශත මුකුත්ම නෑ. ඒක කොමර්ස් කට්ටියට යන්නේ ඒවනේ. right? ඉතින් ඒව හම්බෙන්නේ නෑ දරුවෝ. කියන්නේ මෙච්චරයි ඕලන්ට හම්බෙන්නේ. right. යම් කාර්යයක් කිරීම නිම කිරීමට මිනිස්සු 8 දිනකට දින 9ක් ගත වේ. right. කාර්ය කරන්න යම් කාර්යයක් කරන්න යනවලු මං කිව්වා මිනිස්සු ගාන දින ගානින් මිදි ගුණ කරලා තියාගන්න. එතකොට මිනිස්සු 8 ගුණ කරා දින 9. මිනිස්සු මේ තියෙන මිනිස්සු මං උඩින් දාන්න. මිනිස්සු මේ දින. එතකොට 8 වරන් 9 72 එක මිනිස්සෙක් කරනවා නම් එක මිනිස්සෙක්ට යන දින ගාන තමයි මේ තියෙන්නේ. මිනිස්සු ඒක බෙදාගෙන 8 දෙනෙක් බෙදාගෙන දින 9න් ගේම ගහනවා. එක මිනිස්සෙක් කරනවා 72ක් යනවා. ඒ මිනිස්සු 8 දෙනා දින 9කට 8 දෙනා ඒ වැඩ 72 බෙදාගෙන කරනවා. කතන්දරයක නෙමෙයි තවත් මිනිස්සු 4 දෙකෝ එම කාර්යය සඳහා. මිනිස්සු 4 දෙනෙක් නෙමෙයි තවත් මිනිස්සු. මෙන්න මෙතන දැන්ටම 8 දෙනෙක් ඉන්නවා දරුවෝ. ඒ 8 දෙනා ඉන්න තැනට තව මිනිස්සු 4 දෙනෙක් දානවලු. ඇඩිෂනල් එකතු කරනවා මිනිස්සු 4 දෙනෙක්. එහෙනම් දැන් ඉන්නේ මිනිස්සු කීයද? දැන් ඉන්නේ මිනිස්සු 12යි. දැන් ඉන්නේ මිනිස්සු 12යි. හැබැයි ඒගොල්ලන්ට තියෙන වැඩේ 72ම තමයි. වැඩ දින ගාන වැඩි වෙන්නේ. එහෙම වැඩ වැඩි වෙන්නේ අර මොකද කරන්නේ? අර 72 හරි දැන් 8 දෙනෙන්නේ බෙදාගෙන දවස් 9ට කරේ. ඒ 72 වැඩ ටික දැන් කී දෙනෙක් බෙදානවා? 12 දෙනෙක් බෙදාගෙන ටක් දාලා කරලා දානවා. එහෙනම් මේ 72 12 දෙනෙක් බෙදාගත්තොත් ගතවන දින ගණන. ඡේද ලිවීම වාක්‍ය ලිවීම කෙටි ප්‍රශ්න පත්‍රයේදී යෝග්‍ය නැහැ. මම මේ තේරුම් කරන්න කියන්නේ ඔයාලට කෙලින්ම උත්තර වලට යන්න පුළුවන්.
ඒතර අදාළ 72 පුතේ මොකද කරන්නේ? දැන් මිනිස්සු 12 දෙනෙක් ඉන්නවා. මේ මිනිස්සු 12 දෙනා එකතු වෙලා බෙදාගෙන කරනවා. එහෙනම් 72 12න් බෙදුවම කීයද? 6 නේද? එහෙනම් දින 6ක් ගත වෙයි. දින 6ක් ගත වෙයි. 72 12න් බෙදුවම 6යි. එතකොට එම කාර්යනිම කිරීමට ගතවන දින ගාන දින 6යි. උඩ වැඩි අපි මිනිස් දිනවල අමාරු ගණන් කරා. මේ සරල ගානක් හොඳේ. මේ සරල ගාන. right. වීඩියෝ එක පෝස්ට් කළා. කිරි ප්‍රශ්න පත්‍රයට අදාළ වෙන අවසාන ගාන 24 sorry 25 නිර්මාණ ගානක් පුතේ සාමාන්‍ය 25ට මෙන්න මෙහෙම ගානක් තියෙනවා. පොඩම උඩට කරලා ගන්න. 9 වසර දැනුම පත නිර්මාණය ABC. right. අවුල්ද? step නේ. දැන් මෙහෙම කතාවක් කියනවා පුතේ. මෙන්න මෙහෙම කතාවක් කියනවා. AB කියන්නේ එක වීදියක්ලු BC කියන්නේ එක වීදියක්ලු ඔන්න AB හා BC වීදි මායිම් දෙකක් රූපේ දැක්වේ. මෙන්න මේ වීදි දෙකේ මායිම් සෙට් එක තමයි තියෙන්නේ. AB හා BC මායිම් දෙකට සමාන දුරින් යන B මං සංදියට සමාන දුරින් මේ වීදි දෙකට සම දුරින් යන පුතේ රේඛා දෙකකට සම දුරින් යන පතේ මොකද්ද? රේඛා දෙක දික් කරාම ඉතින් කැපෙනවා. අන්නේ කෝණය සමච්ඡේදනය කරානේ මම රේඛා දෙක ඡේදනය වෙන ලක්ෂයට සම දුරින් යන පතේ කියන්නේ මොකද්ද? කෝණ සමච්ඡේද. right. තරල කොනක් දාලා ලියා ගන්න. රේඛා දෙකකට සම දුරින් යන පතය, රේඛා දෙකකට සම දුරින් යන පතය, රේඛා දෙකකට සම දුරින් යන පතය. එම රේඛා දෙක ඡේදනය වන කෝණ සමච්ඡේදනයේදී කියන්නේ කෝණ සමච්ඡේදනය කරන්න තියෙන්නේ. right. කෝණ සමච්ඡේදනය කරමු. right. මුලින්ම කොහොමද කෝණය සමච්ඡේදනය කරන්නේ? අදාළ කෝණවා නිර්මාණය කරගන්න ඕනේ කව කට්ට අරගෙන. අදාළ කෝණය මෙන්න මෙහෙම නිර්මාණය කරගන්න ඕනේ. right. ඡාපයක් නිර්මාණය. ඊට පස්සේ මෙන්න මේ කෝණයට අදාළ ඡාපේ කැමති දුරක් ගන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ අදාළ ඡාපය මොකද කරන්නේ? මෙන්න මේ එක පොයින්ට් එකක් දැන් ඡාපේ කැපුණා මෙතන එක පොයින්ට් එකක් අනිත් පොයින්ට් එක මෙතන. ඒ පොයින්ට් ලොකුවට ඩොට් දාන්න ඕනේ නැහැ. ඕගොල්ලන් දන්නවනේ. right. කැමති නම් කව කට්ට වෙනස් කරලා හරි. දැන් ආයි වෙනස් කරන්න බෑ. මෙතනින් තියලා එක ඡාපයයි හරි දුර වෙනස් කරන්න නැතුව මෙන්න මේ පොයින්ට් එකෙන් තියලා එක ඡාපයක් කපන්න. right. ඊට පස්සේ ඔන්න ඡාපේ කැපුණාට පස්සේ මොකද වෙන්නේ? ඔයා අඩි රූල අරගෙන දැන් පොයින්ට් දෙකක් තියෙනවා පුතේ. අඩි රූල අරගෙන මෙන්න මේ B හරහා මෙන්න මේ කැපපු පොයින්ට් එක සරල ධාරය අරගෙන ලස්සනට ඔයගොල්ලෝ මෙහෙම මාක් කරලා තියෙනවා. right. එතකොට මෙන්න මේ කෝණ දෙක ලස්සනට දෙකට මොකද වෙන්නේ? ලස්සනට දෙකට කැපෙනවා. right. ඡේදනය වෙනවානේ. පුතේ සරල රේඛා දෙකකට සමදුරින් යන පතේ කියන්නේ කෝණ සමච්ඡේදනය. මම ඒ කෝණීය සමච්ඡේදනය කරා. ගාන ඉවර නෑ. මයින් දෙකට සමදුරින්ද B මං සංදියට සෙන්ටිමීටර් 5ක් B වල ඉඳන් දැන් මේ පතේ කොහේ තියෙද කියලා මම දන්නේ නැහැ පුතේ. හරි. ඔය දැන් මොකද්ද කියන්නේ? B මං සංදියට සෙන්ටිමීටර් 5 දුරින් සිට පහන් කණුවක් නිර්මාණය කරන්නනේ පුතේ තියෙන්නේ. දැන් පහන් කරුව මෙන්න මේ කොළ පාට රේඛාවේ කොහේ තියෙද? මෙතන තියෙද මෙතන තියෙද දැන් එයා කියනවා B වල ඉඳන් සෙන්ටිමීටර් 5ක් දුරින්ලු එක තියෙනවා. හරි. යම් පත පිළිබඳව ඊට පස්සේ මොකද්ද ගන්නෙ? ඔයා අඩි රූල ගන්න. right. අඩි රූල අරගෙන හරි. මම ළඟ අඩි රූලක් නැහැ. අඩි රූල අරගෙන අර බිඳුවේ ඉඳන් අඩි රූල අරගෙන බිඳුවේ ඉඳන් සෙන්ටිමීටර් 5ක් මැන ගන්න. ඒක දන්නවනේ පොඩි චූටි කාලේ. බිඳුවේ ඉඳන් කව කට්ටට සෙන්ටිමීටර් 5ක් මැන ගන්න. B වල ඉඳන් සෙන්ටිමීටර් 5ක් දුරින් තියෙනවනේ. ආන්නේ 5 දුරින් ඡාපයක් ගන්න. ආන්න එතන තමයි මොකක් පිහිටන්නේ? මොකක් පිහිටන්නේද පුතේ? පහන් කණුවක් නේ. මොකද පහන් ඔව් පහන් කණුවක් පිරන්නේ. එම කණුව පිහිටිය ඉඳන් පත පිළිබඳව මෙන්න මෙතන තමයි පහන් සාමාන්‍ය උතන දෙනවා පහන් කටුව පිහිටන තැන X හරි මොකක් හරි දාන්න. නම් මෙතන තමයි පහන් කණුව පිහිටන්නේ. සාමාන්‍යයෙන් දෙන්න ඕනේ මම එතන දීලා නැහැ නේ.
පහන් කණුව පිහිටන තැන x කියලා නම් කරන්න කියලා දෙනවා සාමාන්‍යයෙන්. එතකොට මෙතන x කියලා දැම්මම හරි. මෙතන නෙමේ පොයින්ට් එක. හරි මේක එක එක ළමයි ගන්න චාපදුරක් මෙතනින් කැපෙන්න පුළුවන් මෙතනින් එතනින් කැපෙනවා තව උඩින් කැපෙන්න පුළුවන්. හරි එතන නෙමේ මං මේ පහන් කණුව තියෙන්නේ. මෙතන ඉඳන් සෙන්ටිමීටර් 5ක්. මේ රේඛාවේ කොළපෑනේ කොහේ හරි තියෙනවා සෙන්ටිමීටර් 5ක්. කොහේ හරි තියෙනවා හරියටම තියෙන්නේ සෙන්ටිමීටර් 5ක්. right එහෙනම් කෙටි ප්‍රශ්න පත්‍රය අපිට පැය එකමාරක් වගේ ඇතුළත සම්පූර්ණ සාකච්ඡාවක් කරා. හරි කිසිම ඩවුට් එකක් නැතුව කෙටි ප්‍රශ්න පත්‍රය. එතකොට ඒ පාර්ට් එක පැය දෙකේ පේපරේ ඒ පාර්ට් එක සම්පූර්ණයෙන් සාකච්ඡා කරා. එතකොට B පාර්ට් එක කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න පහ. ඒක ඊට පස්සේ ඔයගලන්ට පාර්ට් 2 විදියට මම ඔයගලන්ට බලන්න සලස්සලා දෙන්නම්. එතකොට මේක සම්පූර්ණ නෝට් ඩවුන් කරලා ඉවර වෙලා පස්සේ ওই පොතේම ඊට පස්සේ අපි ව්‍යුහගත රචනා එක අදාළ ටික කරමු. එහෙනම් බුද අපි පාර්ට් 2 එකෙන් හම්බෙමු.